හරි. අ, අපිට දැන් කරන්න තියෙන්නේ දැන් අපි පළවෙනි chapter එකේ ඉගෙන ගත්තානේ මොනවද statistics කියන්නේ මොනවද variables කියන්නේ මොනවද අපිට කොහොමද variables divide කරන්න පුළුවන් quantitative quantitative ඊට අමතර ඒවා කොහොමද මේ අපි කැටගරි කරන්නේ කියන්නේ අපි කොහොමද ඒවා බෙදලා මේ එක එක මේ කැටගරිස් වලට දාන්නේ වගේ දේවල් අපි ඉගෙන ගත්තා. දැන් අපි මේ ගන්න ඩේටාස් තියෙනවානේ මේ ඩේටාස් අපි ඩිස්ට්‍රිබියුට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඕන කෙනෙක්ට දැනගන්න තේරුම් ගන්න පුළුවන් විදිහට අපි මේක ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි යුනිවර්සිටි එකේ ළමයින්ගේ දැන් යුනිවර්සිටි එකේ ළමයින්ගේ උස ගත්තා කියලා. උස ගත්තා කියලා දැන් කවුරු හරි අහපුවාම අපිට එකිනෙක උස කියන්න බෑනේ. නම කියනවා උස කියනවා. නම කියන මිනිස්සෙක්ට මතක තියාගන්න බෑනේ. අපි මොකද ඒක කරන්නේ? අපිට පුළුවන් එක එක විදිහට ඒක එක්ක ටේබල් එකක් විදිහට දාලා දෙන්න පුළුවන්. එයාලා නැත්නම් ග්‍රැෆිකල් විදිහට පුළුවන්, නියුමරික් විදිහට පුළුවන්. ඕන විදිහකට පුළුවන්. එතකොට මේ chapter එකේදී අපි ඉගෙන ගන්නේ frequency distributions and graphs. හොඳද? කොහොමද මේවා ව්‍යාප්ත වෙලා තියෙන්නේ? ඒ වගේ දේවල් තමයි අපි මේ chapter එකෙන් ඉගෙන ගන්න. හොඳද? එතකොට අපිට data organize කරලා represent කරන්න පුළුවන් විදි තියෙනවා. හොඳද? විදි තුනකට අපිට මේක කරන්න පුළුවන්. පළවෙනි එක tabular presentation. tabular presentations කියන්නේ ඔයාලා දන්නවා table විදිහට අපිට මේක present කරන්න පුළුවන්. table form එකකින් කියන්නේ frequency distribution table එකක් විදිහට අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳද? ඒ මොනවද කියලා මම කියලා දෙන්නම්. ඊළඟට graphical විදිහට අපිට මේක present කරන්න පුළුවන්. graphical presentation. ඊළඟට graphical presentation කියපම charts, plots, time series ඔය වගේ එක එක graphs ඉන්නවනේ. ඒ කියන්නේ රූපමය විදිහට අපි කොහොමද මේක ඉදිරිපත් කරන්න පුළුවන්. තුන්වෙනි එක numerical summarization. ඇත්තටම මේ numerical summarization කියන එක නම් අපිට තියෙන්නේ ඊළඟ chapter එකේදී. numerical summarization කියලා කියන්නේ අපිට පුළුවන් data set එකක minimum, maximum මේවා හොයන්න පුළුවන්. ඒතර mean එක, median එක, ඔය වගේ දේවල් වලට තමයි numerical summarization කියන්නේ. අපි මේ chapter එකේදී numerical summarization ඉගෙන ගන්නේ නැහැ. ඒක ඉගෙන ගන්න ඊළඟ chapter එකේදී. හරි. මෙන්න මේ විදිහට තමයි අපිට data organize කරන්න පුළුවන්. Data can be organized like this. Okay. හරි. දැන් මම ඔයාලට මේක මොකක් නෝට් එකක් දාගන්න ඕනේ නම් ඒක දාගන්න මම පෝස් කරලා කරන්න මම මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මේවා මේ ගොඩක් වෙලා තියන්නේ නැහැ. හරි. අං ඉස්සලම කිව්වේ මොකද්ද? ටේබියුලර් ප්‍රසන්ටේෂන් එකක් විදිහට අපිට කරන්න පුළුවන් කරන ටේබියුලර් ප්‍රසන්ටේෂන් එකක් කියලා කියන්නේ frequency distribution tables. frequency distribution tables කියලා කියන්නේ සංඛ්‍යාත ව්‍යාප්ති වගුව වගේ එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙදී ඇත්තටම වෙන්නේ අපි ඕගනයිස් කරලා තියෙන data ටික. ඒ raw data. raw data කියලා කියන්නේ අමු දත්තවලට. ඒ කියන්නේ raw data කියලා තියෙන්නේ අපි data ගත්ත විදිහට එහෙම දාලා තිනවා. මුකුත් අපි සමරයිස් කරලා මුකුත් නැහැ. අමු දත්ත විදිහටම දෙනවා මේ කියන්නම්. අමු දත්ත ඔහේ තියෙන. හොඳද? raw data. එතකොට a frequency distribution is the organization of raw data in table form using classes and frequencies. ඒ කියන්නේ අපිට දීලා තියෙන raw datas අපි table form එකකට ලියනවා. මෙතනදී අපි classes සහ frequencies මේ use කරලා තමයි මේ table එක මේ හදන්නේ. හරිද? ඒ කියන්නේ අපිට අපේ හැම class එකකටම අදාළව frequency එකක් තියෙනවා. හරිද? ඔයාලා O-level, A-level කාලවලදී ඉගෙනගෙන තියෙනවා එහෙම classes කියන්නේ මොනවද classes limits තියෙනවා boundaries තියෙනවා frequency ඔය හැමදේම දන්නවා අපි දැන් ඒකින් එකට කරගෙන යමු මොනවද ඒ කියලා. දැන් ඔන්න frequency distribution කියලා කියන්නේ මොකද්ද frequency distribution table එකක් කියලා කියන්නේ මොකද්ද?
අපේ තියෙන data ඒ කියන්නේ raw data table form එකකින් ලියනවා. අපි එතකොට use කරනවා classes සහ frequencies ඒක සඳහා. මේ data present කරන එක සහ summarize කරන එක අපි ඒක depend වෙනවා data එකේ type එක අනුව. ඒ කියන්නේ type එක අනුව කියලා කියන්නේ ඒක qualitative data එකක්ද quantitative data එකක්ද මොන data එකක්ද කියන එක මත මේක මේ depend වෙනවා. හොඳද? තව වැදගත් දේවල් ටිකක් තියෙනවා. වැදගත් දේවල් ටිකක් කියලා කියන්නේ දැන් අපි table form එකේ මොනවා හරි දෙයක් ප්‍රසන්ට් කරනකොට නැත්නම් graph එකකින් හරි මොනවා හරි දෙයක් ප්‍රසන්ට් කරනකොට අනිවාර්යෙන් අපි ඒක ලේබල් කරන්න ඕන. හොඳද? අනිවාර්යෙන් මේ graph එකට නමක් තියෙන්න ඕන. නැත්නම් table එකට නමක් තියෙන්න ඕන. title එකක් තියෙන්න ඕන. ඒ වගේම graphs, bar graphs, histogram ඔය වගේ දේවල් ප්‍රසන්ට් කරනකොට අනිවාර්යෙන්ම horizontal and vertical axes වලට title දීලා තියෙන්න ඕන. horizontal axis එකෙන් මොකද්ද ඉදිරිපත් කරන්නේ? vertical axis එකෙන් මොකද්ද ප්‍රසන්ට් කරන්නේ කියන දේවල් මාක් වෙලා තියෙන්න ඕනේ. හරි. දැන් අපි ඉස්සෙල්ලම කරමුකෝ මේ frequency distribution table එකනේ. එතකොට frequency distribution එක කරනකොට මතක තියාගන්න මේක qualitative සහ quantitative එක නිසා අ, විදි දෙකකට තමයි ඇත්තටම අපි මේක කරන්නේ. හොඳද? qualitative data type වලට එක විදිහක් quantitative data type වලට තවත් විදිහක්. එතකොට quantitative qualitative කියලා බෙදෙනවා කියලා මම කියවනේ. එතකොට ඔන්න මෙතනින් අපි දාගමු qualitative කියලා කියන්නේ මොන හරි ගුණාංග ලක්ෂණයක් නිසා අපි ගමු blood group එක අපි යම් ටික දෙනෙක්ගේ blood groups අනුව බලලා මේ කැටගරි කරලා තියෙනවා එක එක blood groups වලට. හරිද? එතකොට මම කියන්නේ classes සහ frequencies වලින් තමයි අපි මේක කරන්නේ කියලා. එතකොට class එකක් තියෙන්න ඕන. tally. tally කියලා අපි මෙතනදී ගන්න කී දෙනෙක් මේකට ඉන්නවද කියන එක. කියන්නේ frequency එක ගන්න පුළුවන්. frequency එක අපිට හරියට ගණන් කරගන්න පුළුවන් විදිහ තමයි අත්‍තරම මේ tally කියලා කියන්නේ. ඊට පස්සේ percentage එක කොහොමද කියලා. හොඳද? දැන් අපි මේක ක්ලාස් එක කියලා කියන්නේ ඇත්තටම වේරියබල් එක. හරිද? වේරියබල් එක කියලා කියන්නේ මොන? දැන් බ්ලඩ් ගෲප් නම් බ්ලඩ් ගෲප් ටික දානවා ක්ලාස් එකද? දැන් නියුමරික් එකක් නම් නියුමරික් එකේ තියෙන නම්බර්ස් ටික දානවා ක්ලාස් එකේද? හරිද? ක්ලාස් එක කියලා කියන්නේ මොකක්ද මේ? මොන වේරියබල්ස්ද මේ? ගණන් කරනවා මේ ඉරි හැදයි. ටේබල් එකේ එන්න ඕනේ මෙහෙම. දැන් හිතන්නකෝ බ්ලඩ් වර්ග මොනවද තියෙන්නේ? A තියෙනවා B තියෙනවා A කියලා තියෙනවා B කියලා තියෙනවා O කියලා තියෙනවා තව AB කියලා තියෙනවනේ. කොහොම එක එක විදිහට තියෙනවනේ. අපි හිතමු මේක ඉන්නවා 5 දෙනෙක්. අපි කොහොමද ටැලි කරන්නේ? කොහොම 4 ලෙව්ව 5යි. ඊළඟට B එකේ ඉන්නවා 7ක් කියලා හිතන්නකෝ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔහොම. ඊළඟට O එකෙන් 9ක් ඉන්නකනේ සාමාන්‍යයෙන් O බ්ලඩ් ගෲප් එක O අය තමයි ගොඩක් වැඩි. 5යි 4යි. ඊට පස්සේ AB එකෙන් සාමාන්‍යයෙන් අඩුයි. AB එකෙන් ඉන්නේ 4යි. දැන් ෆ්‍රීකවන්සි ලියා ගන්න. ෆ්‍රීකවන්සි කොහොමද ලියන්නේ? මෙතන තියෙන නම්බර් එක තමයි මෙතනට එන්නේ. මෙතන 5යි, මෙතන 7යි, මෙතන 9යි, මෙතන 4යි. පර්සන්ටේජ් එක අපි කොහොමද දැන් මේක මම ගොඩක් උඩ කියන්නම්. දැන් පර්සන්ටේජ් එක කොහොමද අපි ගන්න මෙයාලගේ දැන්. මෙතන ටෝටල් එක කීයක් ඉන්නවද? 7යි 5යි 12යි 12යි 9යි 20 සෝරි 12යි 9යි 21යි 21යි 4යි 25යිනේ. ටෝටල් මෙතන 25 දෙනෙක් ඉන්නේ. හොඳද? දැන් අපි මෙතන පර්සන්ටේජ් එකක් ගන්න ඕනේ. අපි පර්සන්ටේජ් එක කොහොමද ගන්නෙ? එකින් එකට එකින් එක්කෙනාව 100ට සමාන කරලා කියන්නේ 25න් කොච්චරයිද? එහෙනම් 100ට කීයයිද කියලා අරගෙන තමයි මේක අපි කරන්න ඕනේ. හොඳද? එහෙනම් මම කලින් කියලා පෙන්නන්නම්. ඔක්කොම 25න් පහක් මෙතන ඉන්නවා. එහෙනම් 100ට කීයද?
5යි 5යි 5 වරක් 20යි. මෙතනට ගියොත් 25න් 7ක් ඉන්නවා. එහෙනම් 100ට කීයක් ඉන්නවද බලනවා. එතකොට 25න් 4 25න් 4 4ක් 4 28. ඔහොම අපිට බලන්න පුළුවන්. එතකොට මෙතන ඉන්නවා 20යි. මෙතන ඉන්නවා 28යි. ඊට පස්සේ අපි 25න් 9 ගත්තොත් මෙතන 4යි මෙතන 1යි 9 වරක් 4 36ක් ඉන්නවා. ඊට පස්සේ අන්තිම එක්කෙනාව ගත්තා අපිට ඕන පුළුවන් මේක 100න් අඩු කරලා ගන්න. වань අපි හදලම ගමු. 4 වරක් 4 16යි. 116ක් ඉන්නවා. දැන් මෙයාලගේ එකතුව කීයක් වෙන්න ඕනද? 8යි 6යි 14යි 14යි 6යි 20යි. දෙකක් ඉතිරි. 2 4 6 6 3 9 1යි 10යි. දැක්කද? මේගොල්ලන්ගේ එකතුව අන්තිමට percent එක 100ක් වෙන්න ඕන. හොඳද? ඔන්න ඔය විදිහ එකකට තමයි මේ ක්වොලිටේටිව් වලදී අපි ෆ්‍රීකවන්සි මේ ඩිස්ට්‍රිබියුෂන් ටේබල් එක හදන්නේ මේ විදිහට. ඔයාලට මතක නම් අපි ප්‍රැක්ටිකල්ස් වල කරනකොට මෙහෙම ටැලි එකක් නැහැ. හැබැයි මේ ෆ්‍රීකවන්සි කියලා සහ පර්සන්ටේජ් ඔක්කොම අපිට දීලා තියෙනවා යාළුවා. හොඳද? මේක ඔයාලා ලියා ගන්න ඕන ලියා ගන්න පෝස්ට් කරලා මේක යවනවා. ඊළඟට ක්වොන්ටිටේටිව්. ක්වොන්ටිටේටිව් වලත් වෙනසක් වෙන්නේ නැහැ. වෙනස වෙන්නේ ක්ලාස් එකේ තමයි. හොඳද? මම මේ දැන් ආයේ මේක මෙලකුල් ලියලා පෙන්නන්නේ ක්වොන්ටිටේටිව් එකට කොහොමද කියලා. ඒ කියන්නේ ක්වොන්ටිටේටිව් කියලා කියන්නේ මෙතනදී ඇත්තටම අපිට ගෲප් කරන්න පුළුවන්. හොඳද? ගෲප් data. data අපිට කියන්නේ ක්ලාස් ලිමිට්ස් දාන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ක්ලාස් එනවා. ක්ලාස් ලිමිට්ස් එනවා. අරගෙදි නිකම්ම ක්ලාස් නේ. ක්ලාස් ලිමිට්ස් එනවා සහ ක්ලාස් බවුන්ඩරිස් එනවා. ක්ලාස් බවුන්ඩරිස් එනවා ඊට පස්සේ ටැලි එක ෆ්‍රීකවන්සි එක එනවා. මම මේකේ ඔක්කොම ලියලා පෙන්නන්න යන්නේ නැහැ ඔයාලට. නිකන් නෝමල් එක මම උදාහරණයක් වගේ පෙන්නනවා කතකක. දන්නකෝ 100යි 104යි අතර ඔය වගේ කියලා. එතකොට ක්ලාස් බවුන්ඩරිස් එන්නේ දැන් මෙතන මෙහෙම 100යි 104යි තියෙනවා. ඊට පස්සේ ඊළඟ එක පටන් ගන්නෙ 105 109 කියලා හිතන්නකෝ. දැන් මොකද වෙන්නේ? දැන් 4යි 5යි අතර මොනවා හරි තියෙනකොට 4.1 ඉඳන් තියෙන්න පුළුවන් 5 වෙනකම්. එතකොට අපි මොකද කරන්නේ? මේවට බවුන්ඩරිස් දානවා. බවුන්ඩරිස් දාන්නේ හැමතිස්සෙම මෙයාට කියන්නේ ලෝවර් බවුන්ඩරි කියලා. හරිද? මෙයා 100 100න් 0.5ක් අඩු වෙනවා. 99.5 වෙනවා. මෙයාට පාව එකතු වෙනවා. 104.5 වෙනවා. මෙයා එතකොට 5ක් අඩු වෙන්න ඕනේ 104.5 වෙනවා 109.5 වෙනවා දැක්කද මේ ગેප් එකක් නැහැ 104.5 104.5 ગેප් එකක් නැහැ කොයි වෙලාවකවත් හොඳද ඊට පස්සේ අපි හිතමු මේක ටැලි වෙනවා 5කට මේක ටැලි වෙනවා 4කට අහම එතකොට මෙයා 5යි මෙයා 4යි ඔන්න ඔය වගේ එකකට ඔය වගේ එක තමයි ක්වොන්ටිටේටිව් නම්බර් එකක් තියෙන ඒවා ගෲප් කරන්න ඔන්න ඔය විදිහටයි හොඳද මම හිතනවා තේරෙනවා ඇති කියලා මොනවද කියන්නේ කියලා ඊට පස්සේ ඔයාලා දැන් දන්නවා මේකේ තියෙන බේසික් කන්සෙප්ට්ස් ගත්තොත් මේකේ තියෙන බේසික් කන්සෙප්ට්ස් කියන්නේ මේ වචන වගේ දේවල් අපි ගත්තොත් රෝ ඩේටා කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට කිව්වා. රෝ ඩේටා එකක් කියලා කියන්නේ ඔරිජිනල් ෆෝම් එකකින්ම ඩේටා ටික තියෙනවා. අමු දත්ත කියලා කියන්නේ. දුන්නේ කොහොමද ඩේටා ටික ඒ විදිහටම තියෙනවා කියන එක තමයි රෝ ඩේටා එකක් කියලා කියන්නේ. හරිද? ඊළඟට ඔයාලට මම කිව්වා ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් එකක් කියන්නේ මොකක්ද? අපිට ඕගනයිස් කරලා තියෙන රෝ ඩේටා එකක් ටේබල් ෆෝම් එකට දාන එකට. ඒකට අපි යූස් කරන්නේ classes and frequencies. හොඳද? qualitative quantitative මම වෙන වෙනම ඔයාලට කරලා පෙන්නුවා කොහොමද ඒක වෙන්නේ කියලා. ඊළඟට class එකක්. class එකක් කියලා කියන්නේ ඇත්තටම quantitative හරි qualitative හරි category. raw data අපිට තියෙන raw data quantitative ද qualitative ද අන්න ඒකට තමයි class එකක් කියලා කියන්නේ. ඒක qualitative එකක් වෙන්නත් පුළුවන් class එක quantitative එකක් වෙන්නත් පුළුවන් class එක. හරිද? ඊළඟට ෆ්‍රී ක්ලාස් එකක ෆ්‍රීකවෙන්සි එක නැත්නම් ෆ්‍රීකවෙන්සි ඔෆ් අ ක්ලාස්. ක්ලාස් එකක තියෙන ෆ්‍රීකවෙන්සි එකක් කියලා කියන්නේ රෝ ඩේටාස් නැත්නම් ඩේටා වැලියුස් කොච්චරක් එක. ඒ කියන්නේ අදාළ ක්ලාස් එකට තියෙනවද කියන එක තමයි ෆ්‍රීකවෙන්සි එකක් කියලා කියන්නේ. දැන් ඔයාලා මෙතනදී දැක්කා. ඔතන ඔය 100යි 104යි අතර ඉන්න ළමයි පහක් නැත්නම් 99.5 104.5 කියන ක්ලාස් එකට අදාළව ෆ්‍රීකවෙන්සිස් තියෙනවා පහක්. ඒ කියන්නේ frequencies of a class 99.5 104.5 කියන ක්ලාස් එකට අදාළව ෆ්‍රීකවෙන්සි එක තියෙනවා පහක්.
ඒ වගේ මෙතන ගත්තොත් එහෙම අපි ඒ කියන බ්ලඩ් ගෲප් එක ඒ කියන්නේ බ්ලඩ් ගෲප් එක තමයි ක්ලාස් එක. ඒ ක්ලාස් එකට අදාළව ෆ්‍රීකවන්සි එක පහක් තියෙනවා. ඔන්න ඔය වගේ දෙයකට තමයි ෆ්‍රීකවන්සි එකක් කියලා අපි කියන්නේ. හොඳද? ඊළඟට දැන් මේ අපිට මේ ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් එක දැන් ඔයාලා දැක්කන ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් කොහොම කියලා වර්ග තියෙනවනේ. අපිට මේවා බෙදන්න පුළුවන් ඇත්තටම. මේ ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් වල ටයිප්ස් තියෙනවා. හොඳද? ඔයාලා මේක ලියාගෙන ඇති කියලා මම හිතනවා. ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන්ස් වල එක එක ටයිප්ස් තියෙනවා. හොඳද? ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ටයිප්ස් තුනක් තියෙනවා. ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් ටයිප් තුනක් තියෙනවා. කැටගරිකල් ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන්. හොඳට මම කෙටියෙන් ලියන්නම්. කැටගරිකල් කැටගරිකල් කියන්නේ ලක්ෂණ ලක්ෂණයක් හෝ ගුණාංකයක්. ඒ වගේ ලක්ෂණ හෝ ගුණාංක. ඒ කියන්නේ නියුමරික් නම්බර්ස් මුකුත් නැතිව තියෙන කැටගරි තියෙන ඒවා. ඒ කියන්නේ කැටගරිකල් ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන්ස්. මේවා අපිට කරන්න පුළුවන් මේවා අපි යූස් කරන්න මොනවටද? ක්වොලිටේටිව් ඩේටා වලට. ඒ කියන්නේ නම්බර්ස් නොවන ඩේටා වලට. ක්වොලිටේටිව් ඩේටා වලට තමයි අපි මේ කැටගරිකල් ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් එක භාවිතා කරන්නේ. හරිද? ඊළඟට group frequency distribution. group frequency distribution කියලා කියන්නේ මේක අපි පාවිච්චි කරන්නේ නැත්නම් numeric. හොඳද? group කියන එක තේරෙනවනේ. numeric data numeric data සහ with large range of values. large range of values. ඒ කියන්නේ දැන් අපි ඔය ක්ලාස් එකට එක එක රේන්ජස් දානවනේ. ඒ රේන්ජ් එක ලොකු රේන්ජ් එකක් තියෙන ඒවට තමයි අපි ගෲප් කරනවා කියලා කියන්නේ. කියන්නේ නියුමරිකුත් වෙනවා. මේවා ලාර්ජ් රේන්ජ් එකක් වෙනවා. මම උදාහරණ කෙනෙකුට කියන්නම් මොකක්ද ඒ කියලා. ඒ කියන්නේ නම්බර්ස් තමයි ලාර්ජ් රේන්ජ් එකක්. ක්ලාස් ලිමිට් එක ඒ ලිමිට් එක ඇතුළේ තියෙන ප්‍රමාණය ලොකු. දැන් අපි ඉස්සෙල්ලා දැක්ක 100යි 104යි කියලා. එතන ඇතුළේ පහක් තියෙනවා. ඒ වගේ ලොකු රේන්ජ් එකක් තියෙන එකට තමයි ගෲප් ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් අපි භාවිතා කරන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි ungrouped ungrouped frequency distribution කියලා කියන්නේ මේකත් ඕනෝ නියුමරික්ම තමයි. හරිද? numbers සම්බන්ධීව numeric data with මොකද්ද මේකේ තියෙන වෙනස? මේක ungrouped. ඒ කියන්නේ small range. ඇත්තටම small range කියවනේ මේකේ range එකක් ඇත්තෙම නෑ වගේ. ඔයාලට මම පෙන්නන්නම් උදාහරණෙ. small range of values. හරිද? frequency distribution small range of values. මේක දාගන්න ඕන ෂෝට් නෝට් එක වගේ දාගන්න. ටික වෙලාවක් තෙරම යවනවා. හරි. ඔහොමනේ. ඔය විදිහට තමයි frequency distributions වෙනස් වෙන්නේ. types තුනකට තියෙන categorical, grouped, ungrouped. The group frequency. group frequency දැන් ඔය categorical කියන එක අපිට ලොකුවට මේ බලා ගන්න මුකුත් නැහැ. ඔයාලට තේරෙනවා qualitative මොකක් හරි ලක්ෂණක ගුණාංගයකට අපි ගන්න එක. එතකොට ඒකට class limits එහෙම කියලා මොනවත්ම නැහැ. අපි දැන් බලමු group frequency distribution කියන එක කියන්නේ මොකක්ද කියලා. මේකෙදි වෙන්නේ ඇත්තටම අපිට ඩේටාස් ලොකු ප්‍රමාණයක් දෙනවා. මේ වෙලාවේ මට උදාහරණයක් ගන්න. ම්ම්, ඔයාලට දැන් කිව්වම කැටගරිකල් කියන්නේ මොකක්ද කියන එක කිව්වා. එතකොට ඔය බ්ලඩ් ගෲප් වගේ ඒවා තමයි ඉන්නේ. ඒවා අපිට ඉන්ටර්ප්‍රීට් කරන්න පුළුවන් වෙන්න ඕන. හොද්ද? නැත්නම් ඩිස්ක්‍රයිබ් කරන්න පුළුවන් වෙන්න ඕන දැන්. හරි ඉස්සෙල්ලා එක මම මැකුවා. ඒකෙදි අපිට ක්ලාස් එක බ්ලඩ් ගෲප් එක O වෙච්ච කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. ඒකට අපිට කියන්න පුළුවන්. ඒකේ මේ percentage එකත් එක්ක දාලා 36% of the participants have a type O blood group and about 60% have a type AB blood group. ඔය වගේ ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් වෙන්න ඕන අපිට මේ ටේබල් එක. හොඳද? එතකොට group frequency එකේදී වෙන්නේ මට ලොකු දෙයක් ප්‍රමාණයක් ඔයාලට මම මේක අරන් පෙන්නන්නම් අපේ මේ
මොකද්ද සර්ගේ මේ ටියුට් එකේ තියෙන උදාහරණ වලින් මම කරගෙන යනවා. මම එහෙම හදලා නැහැ මේ වෙන වෙනම විදිහකට හදලා නැහැ මොකොත් ඒක නිසා මම ස්ක්‍රීන් ෂොට් කරලා අරන් පෙන්නන්නම්. හරි. ඔක්කොම වලට පේනවානේ මේක. දැන් මෙතනදී මේ තියෙන්නේ ගෲප් එකක්. හොඳද ගෲප් කරන එකක්. එතකොට මේක ගෲප් කරනකොට මොකද වෙන්නේ? මේක ගෲප් කරනකොට දැන් මම කියවන්නේ ගෲප් ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් කියලා කියන්නේ මොකද්ද? ගෲප් ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් කියලා කියන්නේ නියුමරික් සහ ලාර්ජ් රේන්ජ් එකක් නේ. මේ ක්ලාස් බවුන්ඩරි එකේ තියෙන ලාර්ජ් රේන්ජ් එකක්. හොඳ. එතකොට ලාර්ජ් රේන්ජ් එකක් කියපම අපි ඉස්සෙල්ලා මේකට තමයි රෝ ඩේටා කියන්නේ. හොඳද මේ තියෙන 112 110 ඔය මේකට තමයි අපි රෝ ඩේටා එකක් කියලා කියන්නේ. දැන් මේ ප්‍රශ්නේ බලන්නකෝ. These data represent the record high temperatures in degrees Fahrenheit. For each of the 50 states, construct a group frequency distribution for the data. අපිට හදන්න කියලා කියන්නේ මොකද්ද? group frequency distribution එකක්. අනික තමයි වැදගත්ම දේ 7 classes. අපිට මේකට යූස් කරන්න පුළුවන් 7 classes. හොඳද? අපි මොකද මුලින්ම කරන්නේ? අපි මුලින්ම කරන්නේ මෙයාලගේ lowest සහ highest numbers මේ datas ටික ගන්න. lowest data එක මොකද්ද? මම දැන් මෙතන ඔක්කොම තියෙන numbers තුනේ ඒවා. එහෙනම් අඩුම එක වෙන්න ඕනේ 100 නේ. 90 ගණන් මුකුත් නැහැනේ මේකේ. 100 තමා low lowest එක. හොඳද? ඊළඟට මේකේ ලොකුම එක තියෙන්නේ 134. හොඳද? 134 තමා highest මේක තියෙන්නේ. එතකොට අපි කරන්නේ මොකද්ද? මේ highest data value එකකින් lowest data value එක අඩු කරනවා. මේ තියෙන highest data value එක මේ තියෙන lowest data value එක මම මේ ඔයාලට කියලා දෙන්නේ කොහොමද මෙහෙම raw datas ටිකක් දීලා ඒක අපිට table form එකකින් ඉල්ලපුවාම අපි class limits ටික හදාගන්නේ කියලා. මේක අඩු කරනවා. අඩු කරපුවම කීයක් එනවා? 34ක් එනවා. මේ 34ට අපි කියනවා රේන්ජ් එක කියලා. හොඳද? මේ රේන්ජ් කියන්නේ මොනවද කියලා ඉස්සරහට තියෙනවා අපිට. රේන්ජ් එක කියලා කියනවා මේ 34 දෙනා 34ට. එතකොට අපි දැන් මේ ක්ලාස් ලිමිට් කියන විත් එක අපි දැනගන්න බෑ. ක්ලාස් එක කොච්චර විත් එකක් තියෙනවද කියලා. එතකොට විත් එක වෙන්නේ රේන්ජ් එක බෙදීම අදාළ ක්ලාස් එක ගණන. number of classes. තේරුණාද? number of classes තමයි රේන්ජ් එක වෙන්නේ. ඒ කියන්නේ මෙතනදී නම් 34 බෙදීම කීයද? 7. මේක ආසන්න වශයෙන් වෙනවා 4.8යි ගාණක්. හොඳද? ඒක අපි ආසන්න වශයෙන් ගන්නවා 5යි කිය. හරිද? දැන් කොහොමද අපි මෙයාව වෙන් කර ගන්න ඕනේ? දැන් අපි මෙයාලා වෙන් කර ගන්න ඕනේ මෙහෙම. දැන් අපි මේක වෙන් කරලම තියෙනවා අපි ඕන එකද නැත්නම් මම ඔයාලට කරලා පෙන්නන ක්ලාස් ලිමිට් එක විතරක් ලියන විදිහ. ඔබට මොකද ලොකු වෙලා ක්ලාස් ලිමිට්ස් හොඳද? ක්ලාස් ලිමිට්ස් අපි වෙන් කරගන්න ඕනේ. දැන් මෙහෙම හරි. දැන් ඔන්න අපි මේක ක්ලාස් විත් එක හොයාගත්තා. විත් එක අපි ලෝවස්ට් එකෙන් තමයි පටන් ගන්නෙ. 100යි 100ට 5ක එකතු වුණාම කීයද? 104යි. ඔයාලට ප්‍රශ්නයක් ඇති 100ට 4 100ට 5ක එකතු වුණාම කොහොමද 104ක් වෙන්නේ 105ක් වෙන්න ඕනේ. එහෙම නැහැ. මෙතනදී අපි ගන්නවා 100 කියන එක. හොඳද? එතකොට 100යි 101යි 102යි 103යි 104යි ඔහොම. එතකොට මේ 1යි 2යි 3යි 4යි 5යි. තේරුණාද? විත් එක පහක් වෙනුනේ. අපි මේ 100ක් ගන්නවා 104ක් ගන්නවා. එතකොට ඊළඟ එක කීයක්ද වෙන්නේ? 105 ඉඳන් 109 වෙනකම්. ඇයි ඒ? දැන් 104 මෙතන ආරන්නේ. ඊළඟ කියන්නේ 105ට. එතකොට ඔන්න 105 106 107 108 109 1යි 2යි 3යි 4යි 5යි. ඔයාලට තේරෙනව නේද? විත් එක පහක් වෙලා තියෙනවා. මම මේ ඔක්කොම මෙතන ලියලා පෙන්නන්න ඉඩ නැති නිසා මේක හදපු ටේබල් එක හදපු එකට යන් අපි. ඔයාලා මෙහෙම තමයි ක්ලාස් ලිමිට් එක හදා ගන්න. හොඳද? මං හිතනවා කිව්ව එක තේරෙන්නේ නැති කියලා ඔක්කොමලට. ඔයාලා මේ ලිමිට් එක හදා ගන්න ඕනේ මේ විදිහට. ඉස්සෙල්ලම රේන්ජ් එක ගන්න ඕනේ. ඊට පස්සේ අදාළ ක්ලාසස් ගානින් බෙදන්න ඕනේ. ඊට පස්සේ ඒ බෙදලා විත් එක හොයාගෙන
මේ ලෝවස්ට්ම වැලියු එකකින් ඉඳන් එහෙම මේ විත් එක දිගට යන්න ඕන. ඒ කියන්නේ 100 ඉඳන් 5 104. ඊළඟට 105 ඉඳන් 5 109. ඊළඟට 110 ඉඳන් 5. ඔහොම ඔහොම යන්න. හරිද? දැන් මම ඔයාලට ඒක පෙන්නන්නම්. කොහොමද මේක මේ ෆිල් කරපු එක පෙන්නන්නම්. අපි ඒකත් එක්ක කම්පෙයාර් කරගෙන ඉන්නවා. හ්ම් හරි. මෙන්න මෙහෙමනේ එන්නේ. මෙන්න මෙහෙම තමයි අන්තිමට දැන් ඔයාලට පේනද මම කියපු විදිහට මේකේ තියෙනව නේද? මේ ක්ලාස් ලිමිට්ස් තියෙනවා 100 104 105 109 110 114. හොත් 1000ක එකතු කරනවා කියලා මේක 105 වෙන්නේ නැහැ. එතකොට 101 105 ඔක්කොම ගත්තාම අපේ මේ විත් එකට වඩා වැඩි. තේරුණාද? දැන් ඔයාලා මෙතනදී හොඳට බලන්න මේකේ දැන් මෙහෙම 104 100 104 105 109 තියෙන දැන් මේ දෙන්න අතර ગેප් එකක් තියනවා නේද එකක ગેප් එකක් දැන් 104 105 අතර දශම ගානක හරි ગેප් එකක් තියෙන්න පුළුවන් එහෙම ગેප්ස් තියෙන්න බෑ අපේ මේ ෆ්‍රීකවෙන්සි ටේබල් ඇතුළේ හොඳද ෆ්‍රීකවෙන්සි ඩිස්ට්‍රිබියුෂන්ස් ඇතුළේ එහෙම ગેප් තියෙන්න බෑ ඔක්කොමලක මේ පේනවනේ දැන් මේ ප්‍රශ්නේ දිනම් අහුලක් නෑ මොකද මේක හෝල් නම්බර්ස් ඒකට එහෙම බෑ මේකේ උනත් අපි බවුන්ඩරිස් දාලා එක හදන්න දැන් මෙතන ગેප් එකක් තිබ්බේ නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙතන 100යි 104 තිබුණා මෙතන 104යි. ඔහොම ඔහොම තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ ગેප් එකක් නැහෙනි කියලා. හැබැයි මෙතනදී හිම නැහැ ગેප් එකක් තියෙනවා. ඒක නිසා අපි මේකට ක්ලාස් බවුන්ඩරිස් දාගන්නවා මේ විදිහට. එතකොට බවුන්ඩරි එක වෙන්නේ කොහොමද? අපේ මේ ලෝව එක්කෙනාගෙන් අඩු කරනවා -0.5. ඊට පස්සේ 6 එක්කෙනාට ප්ලස් 0.5. මේ දෙන්නද 100ෙන් 0.5ක් අඩු කරාම 99.5යි. 104ට 0.5ක් එකතු කරපුවාම 104.5යි. ඔය විදිහට මේ ඔක්කොමලව හිමීම හදාගෙන යනවා මේ දෙන්න. කොහෙවත් දැන් ગેප්ස් නැහැ. මෙතන 104යි මෙතන 104යි මෙතන 109යි මෙතන 100. කොහෙවත් ગેප් නැහැ. ඔක්කොමල එකම විදිහට තියෙනවා. ඊට පස්සේ අර රෝ ඩේටාස් ටිකත් එක්ක බලලා තමයි ටැලි කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේ ෆ්‍රීකවෙන්සිස් ලියලා ඔයාලට මේක ඔයාලට තනියෙන් අරන් කරන්න පුළුවන්. මම ලොකු වෙලාවක් යනවා දැන් අර උඩටයි පහළටයි ඔහොම යන්නේ ගියොත් ඒක නිසා මම මේක ඔයාලට ටැලි කරලා පෙන්නන්නේ නැත්තේ ඊළඟට මේ තියෙන ෆ්‍රීකවෙන්සිස් ටික ඊළඟට රිලේටිව් ෆ්‍රීකවෙන්සි කියලා කියන්නේ ඒ කියන්නේ රිලේටිව් කියන්නේ සාපේක්ෂක හොඳද සාපේක්ෂක කියලා කියන්නේ මෙතනදී අපි ඔහොම ඒකට කලින් මම යන්න කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි කියලා කියන්නේ සමුච්චිත සංඛ්‍යාත ඔයාලා මතක නම් ඒ ලෙවල් O level වලදී තිබුණ අන්තිම හරියේදී ඒ කියන්නේ මෙතනදී මොකද්ද වෙන්නේ මෙතනදී වෙන්නේ අපේ තියෙන ෆ්‍රීකවෙන්සි එක තියෙනවනේ මේ ෆ්‍රීකවෙන්සි එකට එකතු වෙවි තමයි ඉතුරු ටික කියන්නේ දැන් ඔන්න දෙකෙන් පටන් ගන්නවා හරි ඊළඟට ඊළඟ එකට යනකොට ඊළඟ එක එකතු වෙලා 8ක් තියෙන 8යි 2යි 10යි වෙලා. ඊළඟ පේලියට යනකොට මෙයාව එකතු වෙලා 10යි 18යි 28යි. ඔහොම 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 යනවා. අන්තිමට අපේ ටෝටල් එකම මේකේ අන්තිමම රෝ එකට එනවා. ඒ කියන්නේ දැන් 129.5 හරිනේ 134.5 කියන රෝ එකට අපිට සාමාන්‍යයෙන් ඇවිත් තියෙන එකනේ. හැබැයි අපි කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි එක ලියනකොට අපේ ටෝටල් එක මේකට ඇවිත් තියෙන්න ඕන. එකතු වෙවි යනවා. හොඳද? ඕකට තමයි කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි කියලා කියන්නේ. හරිද? අවුලක් නැති කරනවා. සෝරි. කුටි වැඩක් කරලා. අ ඊට පස්සේ මේ රිලේටිව් ෆ්‍රීකවෙන්සි එක කියලා කියන්නේ මොකද්ද? අපිට මෙතන තියෙන ෆ්‍රීකවෙන්සි එකෙන් අපේ තියෙන ටෝටල් එක බෙදනවා. නේ? දෙකෙන් 50 බෙදපුවම තමයි 0.04 වෙන්නේ. 8ෙන් 50ක් බෙදෙනවා. ඔහොම 18ෙන් 50 බෙදෙනවා. ඔහොම ඔහොම ඕකට තමයි අපි දන්නවා සාපේක්ෂ කියලා කියන්නේ තමයි තවත් දෙයක් එක්ක සසඳලා බලන එකට තමයි. 50ට සාපේක්ෂව මේක කොච්චර ෆ්‍රීකවෙන්සි එකක්ද කියලා. ටෝටල් එකට සාපේක්ෂව මේ ෆ්‍රීකවෙන්සි එක කොච්චර ෆ්‍රීකවෙන්සි එකක්ද කියලා තමයි මේ රිලේටිව් ෆ්‍රීකවෙන්සි එකෙන් හොයන්නේ. හොඳද? තේරෙනවනේ. ඊළඟට කියුමුලේටිව් රිලේටිව් ෆ්‍රීකවෙන්සි කියලා කියන්නේ ඇත්තටම මේ කියුමුලේටිව් ෆ්‍රීකවෙන්සි එකේම උන දේ තමයි වෙන්නේ. මොකද වෙන්නේ? 0.04
ඊළඟට ඒකට එකතු වෙනවා 0.16. 0.2. ඊළඟට ඒකට එකතු වෙනවා 0.36. 0.5. ඔහොම එකතු වෙවි යනවා. අන්තිමටම එකක් වෙන්න ඕන. ඒ කියන්නේ දශම වලින් යන්නේ. අන්තිම මුත්තරේ දශම එකක් වෙන්න ඕන. සෝරි. අන්තිම මුත්තරේ එකක් වෙන සම්පූර්ණ පූර්ණ සංඛ්‍යා එකක් වෙන්න ඕන. තේරෙනවද? දැන් ඔයාලා ක්ලාස් ලිමිට්ස් ලියන විදිය, බවුන්ඩරිස් හදන විදිහ, cumulative frequency, relative frequency, ඊට පස්සේ cumulative relative frequency මේ ඔක්කොම තේරෙනවා ඇති කියලා මම හිතනවා. වේගෙන් කළාද මොකද කියලා බලලා කියන්න. මොකද තනියම ගණන එක නිසා මට වෙලාවත් අර ගොඩක් ස්පීඩ් කියලා තේරෙන්නේ නැහැ. මම හිතනවා මම මේ කියලා දීපු විදිහ ඔයාලට තේරෙනවා ඇති කියලා. හරි. ඕක තමයි ඔය group frequency එකේදී අපිට වැදගත් විදිහට වැදගත් වෙන්න වගේ තියෙන්නේ. ඊළඟට අපි යන්නේ ungrouped කියන්නේ මොකක්ද කියන එකට. හරි. අන්ගෲප් කියන එක ඇත්තටම ලොකු දෙයක් නැහැ. දැන් ඔයාලා දන්නවා ගෲප් ෆ්‍රීකවන්සි එක කියපුවාම මොකද ගෲප් ෆ්‍රීකවන්සි එක කියපුවාම ලාර්ජ් රේන්ජ් එකක් තියෙනවා ලොකු රේන්ජ් එකක් තියෙනවා දැක්කනේ 100 104 වගේ ලොකු රේන්ජ් එකක්. අන්ගෲප් ෆ්‍රීකවන්සි කියලා කියන්නේ ඇත්තටම ස්මෝල් රේන්ජ් එකක් තියෙන. ස්මෝල් රේන්ජ් කියන්නේ රේන්ජ් එකක් නැතිම තරම්. මේ බලන්නකෝ. දැන් මේ data set එක අපිට මෙහෙම මේ ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් එකේ දාන්න කියන. අපේ ක්ලාස් ලිමිට්ස් තියෙන විදිහ බලන්නකෝ. 5 6 7 8 9 10 පේනද කිසිම ලාර්ජ් රේන්ජ් එකක් නැහැ ස්මෝල් කියන්නේ උඩරිම ස්මෝල් විදිහට තමයි මේකේ ක්ලාස් ලිමිට්ස් කරලා තියෙන්නේ. කියන්නේ ગેප් එක එකක් විතර තියෙන දෙන්නෙක් අතර. තේරුණාද? මේ මෙතන ગેප් එක එකක් විතර තියෙන්නේ. 4.5 මෙතන බවුන්ඩරි එක හදාගන්නේ තර විදිහමයි වෙනසක් නැහැ. මෙයාගෙන් 0.5ක් අඩු කරනවා. මෙයාට 0.5ක් එකතු කරලා තමයි මේ අරගෙන තියෙන්නේ. ඔක්කොම ටික එහෙමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට අපි ටැලි කරගෙන ෆ්‍රීකවන්සි එක ලියලා තියෙනවා. අන්ගෲප් ෆ්‍රීකවන්සි එක නම් ලොකුවට එහෙම මුකුත් පාඩම් කරන්න කියලා දෙයක් නැහැ. අර ගෲප් ෆ්‍රීකවන්සි එක තරම් මෙච්චරයි මේකේ තියෙන්නේ. හොඳද? හරි. මේ තියෙන මෙතන සමන එක අපි ආයෙම වයිට් බෝඩ් එකටම ඕන නැත්නම් අපිට මේකින් දැම්ම මේ ඉතුරු ටිකත් කරගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ මේ අපි වයිට් බෝඩ් එකට ගිහිල්ලා කරමු. හරි. දැන් ඔයාලා දැක්කනේ කොහොමද කැටගරිකල් එකක් කරන්නේ කැටගරිකල් එක කරන්නේ කොහොමද අපිට තියෙන කැටගරි එක ක්ලාස් එකට දානවා මොන වේරියබල් එකද තියෙන බ්ලඩ් ගෲප්ද ජෙන්ඩර්ද මොකද්ද ඒ ක්ලාස් එකට දාන්න ගෲප් ෆ්‍රීකවන්සි එක දැක්කම ඔයාලා ඒකේ ක්ලාස් ලිමිට්ස් හදාගන්න බවුන්ඩරිස් හදන්න ඕන ඔයාලා දන්නා කියුමුලටිව් ෆ්‍රීකවන්සි කියන්නේ මොකද්ද ඒ හැමදේම දැන් ඔයාලා දානවා එතකොට අන්ගෲප් ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් එකකුත් ඔයාලා දන්නවා දැන් අපිට තියෙන්නේ ග්‍රැෆිකල් ෆෝම්ස් වලට යන්න හොඳද graphical form. graphical forms කියලා කියපුවාම ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒ කියන්නේ පොදුවේ ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා ඒ විදිහ මේ graphical forms. එකක් histogram අනිත් එක frequency polygon. මේ frequency polygon එක කරගන්නේ histogram එකෙන්ම තමයි. ඊළඟ එක ogive. ඔගිව් කියන එක අපිට ඕන නම් කියන්න පුළුවන් කියුමුලටිව් ෆ්‍රීකවන්සි කියලා. මොකද ඔගිව් එක අඳින අපිට කියුමුලටිව් ෆ්‍රීකවන්සි එක ඕන. හරි. අපි දැන් ඉක්මනට යන් මොකද්ද මේ හිස්ටෝග්‍රෑම් කියන්නේ? එහෙම කියලා. හරිද? හිස්ටෝග්‍රෑම් එක කියලා කියන්නේ ඔයාලා දැකලා තියෙනවානේ මේ ඉස්සර බාර් ග්‍රාෆ් කියන එක. බාර් chart බාර් ග්‍රාෆ් කියන එක දැකලා තියෙනවානේ. මේකට y axis එකක් සහ x axis එකක් තියෙනවා. හරිද? ගොඩක් වෙලාවට දැන් අපි හිස්ටෝග්‍රෑම් එකකින් රිප්‍රසන්ට් කරන්න හිතනවා අර ක්ලාස් ලිමිට්ස් තිබ්බ එක කියලා කාරණා. එතකොට මේකට තමයි අපි ක්ලාස් එක දාන්නේ. ලිමිට්ස් 100 109 කොහොම ටික. මේකට තමයි
ෆ්‍රීකවෙන්සි දාන්න. හොඳද? y axis එකට තමයි ෆ්‍රීකවෙන්සි එක දාන්නේ. x axis එකට තමයි ෆ්ලාෂ් එක දාන්නේ. තේරුණාද? ඒ කියන්නේ ගොඩක් වෙලාවට x axis එකට අපි ගන්නෙ ඉන්ඩිපෙන්ඩන්ට් එක. ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. දැන් බා ක්ලාස් එක කියන්නේ කවුරුන් උදේ ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. දැන් ෆ්‍රීකවෙන්සි එක වෙනස් වෙනවනේ. 100 104යි දෙක විදිහක්. ඔහොම කියලා ෆ්‍රීකවෙන්සි එක වෙනස් වෙනවා. ෆ්‍රීකවෙන්සි කියන එක එතකොට ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. මෙතන ක්ලාස් බවුන්ඩරිස් තමයි ගොඩක් වෙලාවට දාන්නේ. මොකද අපි ගැප් නැතිව ගන්න නිසා. මේකෙදි විශේෂම දෙයක් තමයි දැන් හිතන්නකෝ මෙතන 100 තියෙනවා, මෙතන 109 තියෙනවා, මෙතන 114 ඔහොම තියෙනවා. දැන් මේවා අපි අඳිනවනේ මෙහෙම. අඳිනකොට මේවා අතර ගැප් තියෙන්නේ නැහැ. තේරුණාද? මේවා අතර කොයි වෙලාවකවත් ගැප්ස් හිටින්නේ නැහැ. අනිත් එක මතක තියාගන්න මේවා අතර තියෙන ගැප් එක සේම් ඈ. මේවා ඔක්කොම මේ එකිනෙකට සමානයි. මෙයා x නම් මෙයාට x මෙයාට x මේ මට හරියට දැන්. ඒක ගන්නට අඳගන්න බෑ. මේවා සමාන වෙන්න ඕන. සහ මේක අතර කොයි වෙලාවකවත් ගැප්ස් නැහැ. බාස් අතර ගැප්ස් නැහැ. ඒ කියන්නේ ස්පේසස් නැහැ. තේරුණාද? ඕම එකකට තමයි අපි හිස්ටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. හරිද? ඔක චුට්ටක් අඳ ගන්න ඕන ඉක්මන අඳ ගන්නකො. ඇත්තටම මේ ග්‍රැෆිකල් ෆෝම් එකට යන්නේ අපි ඩේටාස් ඕගනයිස් කරගෙන ඒවා ෆ්‍රීකවන්සි ඩිස්ට්‍රිබියුෂන් බවට පත් කරලා අන්තිමට ග්‍රැෆිකල් ෆෝම් එකට තමයි මේ අපි යන්නේ කියන්නේ. ඕන කෙනෙක්ට ඕන දෙයක් තේරුම් ගන්න ලේසි අපිට මේ ඒක මේ පික්ටෝරියල් ෆෝම් රූපමය වශයෙන් කියනවා අපිට තේරුම් අපිට උනන් ලේසි. එතකොට මේ මොකද්ද මේ කියලා අපිට ගන්න ලේසිනේ. තේරුණාද? ඒක නිසා තමයි අපි ඇත්තටම මේ හිස්ටෝග්‍රෑම් ෆ්‍රීකවන්සි පොලිගන් ඔගියු කියන ඒවා පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට අපි මෙතන මෙහෙම 0 ගෙන් මෙතන 0 ගෙන් පටන් ගන්නේ නැත්නම් මේක දානවා අර ආසන්න වශයෙන් කියන එකට වගේ ඕක අපි පාවිච්චි කරනවා මෙතන 0 නැත්නම්. හොඳද? මෙතන 0 නැතුව මේ වගේ 100.5 වගේ මොකක් හරි හිම එකක් තිබුණොත් අපි මෙන්න මේ සිම්බල් එක අපි පාවිච්චි කරනවා එතන. හරිද? හරි. ඔයාලා ලියගන්න. අනිවාර්යෙන් තව දෙයක් මතක තියාගන්න මේ හිස්ටෝග්‍රෑම් වල මේ හිස්ටෝග්‍රෑම් එකට අනිවාර්යෙන් ටයිටල් එකක් තියෙන්න ඕනේ. දැන් අපි මේ ෆ්‍රීකවන්සි එකත් ටෙම්පරේචර් එකටනේ. එතකොට අපි මේකට දාමු රෙකෝඩින් ටෙම්පරේචර්. එතකොට ලියන්න පුළුවන් හිස්ටෝග්‍රෑම් of the කියලා ඔයාලට ඕන විදිහකට මේකට මේ ගැලපෙන මේ ටයිටල් එකක් දාගන්න තුන් මතක් කරගන්න. තේරුණා? අනිවාර්යෙන් x axis එක මාක් වෙනවනේ. අනිවාර්යෙන් y axis එක මාක් වෙනවා. ඊට පස්සේ මේවා අතර ස්පේසස් ඉන්න බෑ. මේවා හරියට මාක් කරලා තියෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් ටයිටල් එක තියෙන්න ඕන. ඕවා තමයි හිස්ටෝග්‍රෑම් එකේ තියෙන අපිට වැදගත් දේවල් වගේ තියෙන්නේ. හරිද? ඊළඟට අපි යන් ෆ්‍රීකවන්සි පොලිගන්. ෆ්‍රීකවන්සි පොලිගන් කියන එක ඇත්තටම අපි ගන්න මේ හිස්ටෝග්‍රෑම් එකෙන්ම තමයි. ඒ කියන්නේ හිස්ටෝග්‍රෑම් එකෙන්ම තමයි ගන්නේ. හිස්ටෝග්‍රෑම් එකෙන් ගන්නකොට අපිට ලේසි. නැත්නම් ඇත්තටම අපිට මේකට මේ මිඩ් පොයින්ට්ස් ඕන. ඒ කියන්නේ අපි මිඩ් පොයින්ට්ස් ගන්න සාමාන්‍යයෙන් ක්ලාස් ලිමිට්ස් වලින්. හරිද? ක්ලාස් ලිමිට් එකක් තියෙනවා. ලිමිට්ස් නැත්නම් මේ ගොඩක් වෙලාවට බවුන්ඩරි එකකින් ගන්න. මොකද ගැප්ස් තියෙනවා නම් අපි මේ පාවිච්චි කරන්නේ බවුන්ඩරීස්. කියන්නේ ක්ලාස් ලිමිට්ස් අතර කියන්නේ දැන් 100 104 වගේ තිබිලා 104 105 109 වගේ තිබුණ මේක ගැප් එකක් තියෙනවානේ. ඊට පස්සේ අපි ඒකට බවුන්ඩරි එකක් හදාගන්නවා. බවුන්ඩරි එක ඇතුලේ සුරෙන් තමයි අපි මිඩ් පොයින්ට් එක හොයාගන්නේ. හරිද? මිඩ් පොයින්ට් එක හොයාගන්න ඒකෙන් අපි එතකොට
මිඩ් පොයින්ට්ස් වලින් තමයි මාක් කරගෙන මිඩ් පොයින්ට්. අන්ටු මිඩ් පොයින්ට් එක හොයාගන්නේ කොහොමද? මිඩ් පොයින්ට් එක හොයාගන්නේ ක්ලාස් බවුන්ඩරි දැන් අපි ගොඩක් වෙලාවට බවුන්ඩරි එක පාවිච්චි කරන්නේ හිතනකො මෙතන 99.5 නෙවෙයි 104.5. එතකොට මේ දෙන්නට දෙන්න එකට එකතු කර. මෙයාව x1 මෙයාව x2 කියලා ගත්තොත් මේක හැදෙන්නේ x1 ධන x2 බෙදීම 2. x1 ධන x2 බෙදීම 2ෙන් තමයි මිඩ් පොයින්ට් එක ගන්න හොඳද? මෙහෙම මේ පළවෙනි එකේ මිඩ් පොයින්ට් කොයි විදිහට අනිත් එකේ මිඩ් පොයින්ට් හොයන්නේ එහෙමයි. ඊට පස්සේ මිඩ් පොයින්ට් එක මාක් කරන් යනවා. මිඩ් පොයින්ට් එක මාක් කරන් ගියාම දැන් පළවෙනි එකේ මිඩ් පොයින්ට් එක කියන්නේ 102ක් වගේ තමයි පළවෙනි එකේ එන්නේ. හොඳද? 102ක් එනවා. මෙතන තමයි මිඩ් පොයින්ට් එක මෙතන තමයි මිඩ් ඔහොම එනවනේ. ඊට පස්සේ අපි දැන් මාක් කරගෙන යනවා. හොඳද? දැන් මෙතනදී මේක බිඳුවේදී නෙවෙයිනේ. 90 එහා පැත්තට දාන්න අපි ෆ්‍රීකවන්සි එක කියලා කියවනේ. දැන් මෙතනදී ෆ්‍රීකවන්සි එක 2යි. ඔහොම කියලා අපි ෆ්‍රීකවන්සිස් දීලා තියෙනවනේ. එතකොට අපි මොකද කරන්නේ? මේව මාක් කරන් යනවා. මෙහෙම දෙක කලින් මාක් කරනවා. ඊළඟ මෙහෙම ඔහොම මාක් වෙවි යනවා. හරිද? අදාළ එකේ. ඊට පස්සේ මෙන්න මේවා අපි ලයින්ස් වලින් කනෙක්ට් කරනවා. හරිද? ලයින්ස් වලින් කනෙක්ට් කරනවා. මතක තියාගන්න වැදගත්මදි දැන් හිතන්නකෝ මෙයාව මෙහෙම පාරට එනවා කියලා. මෙයාව මෙයාගෙන් 5ක් අඩු කරලා. හරිද? 102කින් 5ක් අඩු කරපුවම මේකේ මැදාගයට එනවා. එතකොට 102කින් 5ක් අඩු කරපුවාම 97ක් කියලා එනවනේ. ඒ 97 තමයි මෙතනදී. මෙන්න මෙයාට අපි මෙයාව කනෙක්ට් කරනවා. හරිද? මොකද x කියන භාගයට මෙයාව කනෙක්ට් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ පැත්තෙන් ගත්තොත් මෙතන අපිට නිකන් 200 වගේ ඉන්නවා කියලා. එහෙනම් මෙතන 205 වෙනවා. මෙයාගෙන් 5ක් අඩු කරලා මෙයාට 5ක් එකතු කරලා මේ විදිහට මෙයාව මෙහෙම මාක් කරනවා. කියන්නේ මිඩ් පොයින්ට් එකට ලං කරලා එයාව මාක් කරනවා. තේරුණාද? ඔහොම තමයි ෆ්‍රීකවන්සි පොලිගන් එක එන්නේ. ෆ්‍රීකවන්සි පොලිගන් එකට අපි ගන්න මොනවද? මිඩ් පොයින්ට්ස්. ක්ලාස් බවුන්ඩරිස් වල තියෙන මිඩ් පොයින්ට්ස් තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් මේකේ මිඩ් පොයින්ට්ස් තමයි අපි පාවිච්චි කරන්නේ. මිඩ් පොයින්ට්ස් ටික මාක් කරලා එකිනෙකට යා කරගෙන යනවා. හොඳද? මේකේ තව ඊළඟට තිබ්බ වැදගත්ම දේ තමයි මේ ෆ්‍රීකවන්සි පොලිගන් එක හදනකොට අනිවාර්යයෙන්ම මේකේ බිගින් වෙන පොයින්ට් එක සහ එන්ඩ් වෙන පොයින්ට් එක x ඇක්සිස් එකට යා වෙලා තියෙන්න ඕනේ. ඒක යා කරන විදිහ දැන් මම කිව්වා මේකෙන් 5ක් අඩු කරලා එතනට මෙයා මාක් කරනවා. මෙයාට 5ක් එකතු කරලා යන දන්නේ මෙයාව මාක් කරනවා. හොඳද? එහෙම තමයි ඒක එන්නේ. ඇත්තටම කිව්ව ෆ්‍රීකවන්සි පොලිගන් එක කියලා කියන්නේ මොකන්ද? හිස්ටෝග්‍රෑම් එකේ තියෙන බාස් ටික අයින් වෙලා දැන් හිස්ටෝග්‍රෑම් එක ඇන්දම දැන් අපි හිස්ටෝග්‍රෑම් එක කලින් ඇන්දා. හිස්ටෝග්‍රෑම් ඇන්දා දැන් ඇත්තටම මෙයාගේ මේ මිඩ් පොයින්ට්. මෙයාගේ මේ මිඩ් පොයින්ට්. මෙයාගේ මේ කොහොමම ඔය ටික මේවා කරලා මෙහෙම යා කරන එකටනේ ඇත්තටම මේ වෙලා තියෙන්නේ. එතකොට ෆ්‍රීකවන්සි පොලිගන් එක කියලා කියන්නේ මොකද්ද? හිස්ටෝග්‍රෑම් එකේ බාස් ටික අයින් වෙලා ඒ වෙනුවට මිඩ් පොයින්ට්ස් ටික යා වෙලා තියෙනවා. ඔච්චර. බා එක අයින් වෙලා තියෙනවා. ෆ්‍රීකවන්සි පොලිගන් එකේදී මිඩ් පොයින්ට්ස් වලින් යා වෙලා තියෙනවා. හොඳද? ඔයාලා ඔයාලා පෝස් කරලා ලියා ගන්න එක. හරි. ඊළඟට ඔගිව් එක. ඔගිව් එක අපි අඳින්නේ ඇත්තටම මේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එකකින් හරි කියුමුලේටිව් රිලේටිව් ෆ්‍රීකවන්සි එකකින් හරි. හොඳද? ඔගිව්. ඔගිව් එක ඇත්තටම අඳින්නේ ෆ්‍රීකවන්සි පොලිගන් එකකින් හෝ සෝරි ඔගිව් එක හැන්දෙන්නේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එකකින් හෝ කියුමුලේටිව් රිලේටිව් ෆ්‍රීකවන්සි එකකින්. හරිද? එතකොට මේක මෙහෙම මේ මතක් කරලා ෆ්‍රීකවන්සි පොලිගන් එකේ XY මාක් කරන්න. මෙයා ක්ලාස් බවුන්ඩරිස් ඕන මේක ටෙම්පරේචර් කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ටෙම්පරේචර් එක තියෙන්නේ මෙයා ෆ්‍රීකවන්සි එක. හොඳද?
ඒ විදිහට මාක් වෙනවනේ ඔයාලා ඒක මතක් කරලා දාගන්න ටෙම්පරේචර් එක අරක ෆ්‍රීකවන්සි එක කියලා දාගත්තා තවුලක් නැහැ. ඊළඟට ඔගිව් එකට ගියොත් ඔගිව් එකේදීත් ඒ විදිහට මාක් වෙන්න ඕනේ. අපි ක්ලාස් කරලා ඕනේ අපි මේක ටෙම්පරේචර් කියලාම ගමුකෝ. ඇත්තම ටෙම්පරේචර් එකනේ තියෙන්නේ මෙතන. මෙතන මොකද්ද තියෙන්නේ? මෙතනදී ඔන්න බලන්න වෙනදී. මෙතනට එන්නේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි. නිකම්ම ෆ්‍රීකවන්සි එක නෙවෙයි දැන් කියුමුලේටිව් ෆ්‍රීකවන්සි කියලා මෙයාව වෙනස් වෙනවා. තේරෙනවද? මේ y axis එක මේ x axis එක. මෙතන ඉන්නේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක. මොකද ඔගිව් එකෙන් දෙන්නේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එකෙන් නිසා. දැන් මෙහෙමනේ අපේ තිබ්බේ 99.5 104.5 109.5 ඔහොම 114.5 ඔහොම දිගට තිබුණානේ දැන් ඔයාලට මතක නම් මම දෙක තුන ගෙන 99.5 104.5 මේකේ ෆ්‍රීකවන්සි එක තිබුණේ දෙකයි ඊළඟට 104.5 109.5 මේකේ ෆ්‍රීකවන්සි එක තිබුණේ 8 109.5 114.5 හොඳද එතන තිබුණේ 18 වගේ මට මතක දැන්. මෙහෙමනේ තිබුණේ. දැන් හොඳට බලාගෙන ඉන්නකෝ. දැන් කියුමුලේටිව් ෆ්‍රීකවන්සි කොහොමද වෙන්නේ 2 10 28. ඔහොමනේ කියුමුලේටිව් එක උනේ. හැබැයි ඔයාලා මතක තියාගන්න අපි අනිවාර්යෙන් කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක ලියනවා නම් ෆස්ට් ලෝව එක. ෆස්ට් ලෝව ක්ලාස් බවුන්ඩරිස් එක 0 වෙන්න ඕන. ඒ කියන්නේ ෆ්‍රීකවන්සි එක 0 වෙන්න ඕන. තේරුණාද කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක 0 වෙන තැනින් තමයි අපි පටන් ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවද මෙතන කොතනද 0 වෙලා තියෙනවා කියලා? නෑනේ. මෙතනදී පටන් ගන්න තියෙන්නේ දෙකේ. මතද? හැබැයි ඔයාලට මෙහෙම දෙයක් පේනවනේ. දැන් මේකේ 99.5 ගත්තොත් 99.5ට වැඩි ඒවටනේ ඔය දෙක ඇවිත් තියෙන්නේ. 99.5ට අඩුයි නා. 98යි 97යි කොහොමන 99.5ට අඩු ටෙම්පරේචර් එකක් නම් එයා බිඳුවයි. මොකද අපිට කියලා නැහැ 99.5ට අඩු ඒවා තියෙනවා කියලා අපි අර දැක්කනේ රෝ ඩේටා වල තිබ්බේ නැහනේ. නේද? එතකොට 99.5ට අඩු. ඒ කියන්නේ less than 99.5ට අඩු ඒ වගේ ෆ්‍රීකවන්සි එක 0. ඊළඟට 104.5 නැත්නම් 104.5ට අඩු less than 104.5 හරිද less than ඒට අඩු කට්ටිය කීයක් ඉන්නවද දෙකයි ඊළඟට less than මේ ඔක්කොගම less than යන්නේ එතකොට හරිද 109.5ට අඩු එතන කීයක් ඉන්නවද දැන් අපි මේ දෙන එක එකතු කරන්න ඕනේ 10 ඔහොම ඕක තමයි අපි දැන් කියුමුලේටිව් ෆ්‍රීකවන්සි කියලා ගන්න. හොඳද? බිඳුවෙන් පටන් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම බිඳුවෙන් පටන් ගන්න තියෙන්න ඕනේ. බිඳුවෙන් පටන් ගන්න නම් මොකද වෙන්නේ? 99.5ට අඩු ඒවා තමයි බිඳුව කියලා ගන්න. ඒ 99.5ට අඩු එකක්වත් තියෙනවා කියලා නෑනේ. ඒ කියන්නේ ඒකේ ෆ්‍රීකවන්සි එක 0 නේ. ඒක නිසා අපි පටන් ගන්න ඕනේ ඒකේ. තේරුණාද? ඊට පස්සේ ඉඳන් තියෙන එකට එකතු වෙවි යන ඊළඟට 104.5ට අඩුයි කියලා කියන්නේ මේ 18 එකතු වෙලා 28. ඔන්න ඔහොම. ඊට පස්සේ මේ පැත්ත අපි ඔක මාක් කරනවා. අපි දෙකේ නම 2 අපිට ඕන එකපාර 2 10 ඔහොම මාක් කරන හැම 5 10. 2 10 නේ. 5 10 15 20 25 ඔහොම අපිට මාක් කරලා ඊළඟ 99 99 නේ දැන් බිඳුව තියෙනවනේ. එතකොට එතනින් තමයි පටන් ගන්න. බිඳුව. ඊට පස්සේ 104 දෙකක් වෙලා තියෙනවා මේ හරි දෙකක්. ඊට පස්සේ 109 දී 10ක් වෙලා තියෙනවා. 117 28 වෙලා තියෙන එතන 28 නැහැ ඇත්තේ. 28. ඔහොමනේ. එතකොට මෙයා මෙහෙම මාක් වෙනවා. මෙයා මාක් වෙනවා. මෙයා මෙහෙම මාක් කරනවා. ඕන්න ඔහොම තමයි. ඕක මාක් වෙන්නේ. හරිද? තේරෙනවද? ඔයාලට තේරෙනව නේද? ඔය කිව්ව එක ඇදෙන්නේ කොහොමද කියලා? කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එකෙන් හොඳට මතක තියාගන්න. කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක පටන් ගන්න ඕන CF සමානයි 0 වලින් තමයි කියුමුලේටිව්. ඒක ඔයාලට මේ ඔයාලට දින එකක් නැහැ. ඒක එතකොට ඔයාලා හිතලා හදා ගන්න ඕන. 99.5ට අඩු ඒවා තමයි මෙතනදී 0 වෙලා තියෙන්නේ කියන්නේ. තේරෙනවද? මම හිතනවා කොහොමද තේරෙනව ඇති කියලා. මොකක්ද ඒ කියලා දැන් ඔයාලා පොලිගන් එක හරි ඔගිව් එකේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සිස් වලින්. හොඳද? ওই විදිහට තමයි කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක යන්නේ. මතක් කරලා x axis and y axis ඒව මාක් කරලා තියාගන්න. හරි. මේක ඔයාලා ලියාගන්න ඊට පස්සේ ලොකු නෝන මකනවා.
හරිද? මං හිතනවා මොකටම තේරෙන්නේ නැති කියලා ඔගිව් එක අන්දිනකොට මොනවද මේකේ තියෙන වැදගත් දේවල් කියුමුලටිව් ෆ්‍රීකවෙන්සි එක ගන්න ඕනේ එකක්. අනිවාර්යයෙන් මේක ඇඳෙන්නකොට පටන් ගන්න ඕනේ 0 වෙන තැන. හොඳද? 0 වෙන තැනක අපිට කෙලින්ම දෙන්නේ නැහැ මොකද 0 වෙන තැනක් කියන්නේ අපි ඒක දාන්න නැහැනේ ටේබල් එකට. එතකොට අපි දැනගන්න අපි හොයා ගන්න ඕනේ මොකද්ද මේ 0 වෙන්නේ. එහෙනම් මෙතනදී නම් 99.5ට අඩු වේව තමයි 0 වෙලා තියෙන්නේ. ඇයි? අපේ රෝඩේට වල 99.100ට අඩු වේවවත් තිබ්බේ නැහැ. එතකොට 0 වෙන්නේ ඔන්න ඕක. ඔයාලා ඉතින් මේක තේරුම් අරගෙන එතනින් එතකොට ඔයාලා අපහෝ මේ විදිහට වගුව ඇඳගෙන තමයි කරගෙන යන්න ඕන. හොඳද? ඔන්න ගිව් එක ඇඳින්න ඕන. හරි නේද? හරි. අපි ඊළඟ එකට යමු. දැන් මෙන්න මේ තුන මේකේ ප්‍රධාන වශයෙන් අපිට තියනවා කියලා. දැන් මේ වගේ අපිට මේ හිස්ටෝග්‍රෑම් ෆ්‍රීකවෙන්සි පොලිගන්ස් දැන් හිස්ටෝග්‍රෑම් එක ඇතුළේ ඉන්නේ ෆ්‍රීකවෙන්සි පොලිගන් එකත් ඇඳෙන්නේ. හොඳද? එතකොට මේ ඩිස්ට්‍රිබියුෂන් වලට එක එක ෂේප්ස් තියෙන්න පුළුවන්. එක එක හැඩතල තියෙන්න පුළුවන්. හොඳද? එතකොට අපිට දැන් මේ හිස්ටෝග්‍රෑම් එක ෆ්‍රීකවෙන්සි පොලිගන් එක ඩිස්ක්‍රයිබ් කරනකොට අපිට ගැන ඇනලයිස් එකක් කරනකොට අපිට පුළුවන් ඩිස්ට්‍රිබියුෂන් එකේ ෂේප් එක හිස්ටෝග්‍රෑම් ෆ්‍රීකවෙන්සි පොලිගන් එකේ ෂේප් එක පාවිච්චි කරලා මේක අපිට කියන්නේ ඉන්ටර්ප්‍රිට් කරන්න මේක ඩිස්ක්‍රයිබ් කරන්න මේක ඒ විදිහේ දේවල් අපිට හැඩෙනුත් ගන්න පුළුවන්. හැඩය මෙන්න මේක වුණොත් මෙහෙමයි කියන එකෙන් අපිට ගන්න පුළුවන්. හොඳද? එතකොට මේකේ histogram and frequency polygon කියන දෙන්නගෙම shapes ප්‍රධාන වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා 8ක්. හොඳද? 8ක් ඉගෙන ගන්න තියෙනවා. හොඳද? 8ක් කියන්නේ ඉතින් අර සමහර ඒවා අර රිවර්ස් වෙලා තියෙන ඒවාත් එක තමයි 8 වෙන්නේ. නැත්නම් නම් මේ 6යි ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? දැන් අ මෙන්න මෙහෙම. පළවෙනි හැටි. දැන් මෙන්න මෙහෙමනේ ඔක එන්නේ. මෙයා x මෙයා y නේ. දැන් මෙන්න මෙහෙම ඇඳුම් ඇඳ මේ පොඩ්ඩක් ඇඳයිවා ඒක ඇද වැඩි උම්. අපි මෙහෙම අඳුරලා අපි මේ ස්ක්‍රීන් ෂෙයා කරලා කරගමු ඒක මොකද නැත්තම් ගොඩක් වෙලා යනවා මේ ටික ඇඳ ඇඳ කරන්න ගියොත් මම ඔයාලට ෂෙයා කරන්නම් ස්ක්‍රීන් එක හරි දැන් ඔයාලට පේනව නෙවෙයි තියෙන්නේ ෂේප්ස් හොඳද මෙතන හැමෝටම මේක පේනවා ඇති කියලා මේකේ දැන් මෙහෙම ගත්තොත් මේ විදිහට නිකන් බෙල් එකක් වගේ බෙල් එකක් වගේනේ මේකේ තියෙන. ඒ කියන්නේ සමමිති කියන්නේ දෙපැත්ත සමමිති කියන්නේ. මේ බෙල් එකක් හැදෙන්න තියෙන මේකට අපි කියනවා බෙල් ෂේප්ඩ් කියලා. හොඳද? මේක ඇත්තටම මේ සිමෙට්‍රික්. සමමිතිකව තමයි මේක කියලා තියෙන්නේ. ඊට පස්සේ අර එක කෙලින් දැන් අර ඔය අපි කියන්නේ මේකේ යුනිෆෝම් ෂේප් එකෙන් තමයි ඔය දැන් අපි හිතන්නකෝ අපි ඉස්කෝලේ යුනිෆෝම් එක ගනම ඔක්කොමලා එක වගේ ඉන්නවනේ. ඒ කියන්නේ වෙනසකට තියෙන යාලා උස පොට ඔහොම වුණොත් නේ වෙනස වෙන්නේ ලොකු වෙනසක් වෙන්නේ. ඒ නැත්තම් අර එක වගේ වෙන යුනිෆෝම් එන්නම් එක වගේ ඒ වගේ දෙයක් තමයි මෙතන. කියන්නේ ඔක්කොම එක මට්ටමින් ඉන්නවා. හොඳද? එකක් දෙකක් විතර චුට්ටක් පහළ ගිහිල්ලා තියෙනවා. මේ වගේ අන්තම් එකක් දෙකක් කියන්නේ එක් ගොඩාක් උසක් නැහැ ගොඩාක් කොටක් නැහැ. මධ්‍යස්ථ ගන්න මෙන්න මේ විදිහට ඉන්නියට අපි කියනවා යුනිෆෝම් ෂේප් කියලා. ඊළඟට මේක ගත්තොත් දැන් අපි මෙන්න මේ විදිහට මේ කෙරවල මේ x axis එකේ කෙරවලම උසට තියෙන. මෙන්න මේ වගේ හැඩයකට අපි කියන J shape එකක් කියනවා. හරිද? මේ J අකුරක් වගේනේ මේක තියෙන්නේ. මේක J shape එක. ඊට පස්සේ J එක අනිත් පැත්ත ගහලා වගේ න්යායින්. J එක අනිත් පැත්ත කොහොමද? J එක අනිත් පැත්ත ගහලා වගේ තමයි මේ ආයින්නේ මේ. ඒකට අපි කියනවා reverse J shaped කියලා. reverse J shaped කියලා කියනවා.
ඊළඟට දැන් මේ බෙල් ෂේප් එක ගත්තොත් බෙල් ෂේප් එක දැන් මෙහෙම බෙල් ෂේප් එක තියෙන දැන් ඔන්න ඔය වගේ උඩ සමමිතික වගේ තියෙන කියලා හිතන කොහොමනේ තියෙන බෙල් ෂේප් එක. දැන් මෙයාගේ මෙන්න මේ පැත්තෙන් දාලා මෙහෙට ඇද්දොත්. හරිද? මෙයාලා මෙහෙට ඇද්දොත් මොකද වෙන්නේ? මෙයාව මෙහෙම දිගට ඇදීගෙන යනවා මේ පැත්ත මෙහෙම ඉස්සෙනවනේ. ඔන්න ඔය වගේ මේ පැත්ත පොඩක් ඉස්සෙලා හිටිනවනේ. එන්නේ මේ වගේ හැඩයක් තමයි මෙතන තියෙන්නේ. මෙයාව මේ පැත්තට ඇදලා හරිද? අපි මොන පැත්තටද යාවේ යදින්නේ? දකුණු පැත්තටනේ. මේ පේනවා. අපි ආව දකුණු පැත්තටනේ යදින්නේ. නේ? රයිට් නේ. මේ පැත්තනේ ලෙෆ්ට් වෙන්නේ. දකුණු පැත්තට අදිනවා. ඉතින් අපි මේකට කියනවා right skewed. නැත්නම් positively skewed කියලා කියනවා. ඔය වගේ සිමෙට්‍රික් එකක් තියෙනකොට අපි ආව මේ පැත්තට අදිනවා කියලා හිතන්න. එතකොට මොකද වෙන්නේ? මේ පැත්ත මෙහෙම දික් වෙලා මේ පැත්ත මෙහෙමදනේ. මෙන්න මේ වගේ ෂේප් එකක්. මෙන්න මේ වගේ ෂේප් එකකට අපි කියනවා left skewed නැත්නම් negatively skewed කියලා. හොඳද? ඊළඟට තව දෙකක් තියෙනවා. දැන් තව තියෙනවා මෙන්න මේ විදිහට දෙන්නෙක්. ඒ කියන්නේ මේක මෙහෙම ඇඳගෙන ගියාම දෙන්නෙක් විතරක් ඉන්න එක මට්ටමට ගොඩක් උස ගියා. හොඳද? මේ වගේ. එක මට්ටමට ගොඩක් ඒ කියන්නේ මේව මේ සමාන නෑ. මේ පැත්ත සමාන මැද්ද සමාන එහෙම නෑ. දෙන්නෙක් ඉන්නවා ටිකක් ගොඩක් උස ගිය එක සමාන. ඒගොල්ලන් අපි කියනවා බයි මොඩල් කියලා. හරිද? බයි මොඩල් කියලා. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා මේ U අකුරක් වගේ. ඒ කියන්නේ එක සමාන නෑ. දැන් මෙයාගේ උසයි මෙයාගේ උසයි එහෙම සමාන නෑ. හැබැයි ඒක නිකන් U shape එකකට වගේ තියෙනවා. ඒකට අපි කියනවා U shaped කියලා. හරිද? ඔයාලා මේ හැඩ මතක තියාගන්න. ගොඩක් වෙලාවට ඔය right skewed, left skewed, symmetric තමයි අපෙන් ගොඩක් වෙලාවට නේ. ඒක බලලා තියාගන්න. හරි. ඊට පස්සේ තව මේකෙන් අපි කරමු ඒ ටිකත්. In addition. In addition to the histogram, the frequency polygon and the ogive, several other types of graphs are often used in statistics. They are ඒ කියන්නේ දැන් කියනවා ඔය හිස්ටෝග්‍රෑම් ෆ්‍රීකවන්සි පොලිගන් ඔගිව් වලට අමතරව තවත් මේ විදි තියෙන්න පුළුවන් අපිට ඩේටා මේ රිප්‍රසන්ට් කරන්න මේ ඩේටා ප්‍රසන්ට් කරන්න මේ ග්‍රාෆ්ස් විදිහට. ඒ එකක් තමයි බාර් ග්‍රාෆ්. ඔයාලා බාර් ග්‍රාෆ් නම් දන්නවා. බාර් ග්‍රාෆ් වල තියෙන වෙනස මොකද්ද හිස්ටෝග්‍රෑම් වලට වඩා? බාර් ග්‍රාෆ් වල ඇත්තටම තියෙන වෙනස තමයි මේ බාර් ග්‍රාෆ් එක බාර් ග්‍රාෆ් අතර ගැප්ස් තියෙනවා නේ ස්පේසස් තියෙනවා. හරිද? ගොඩක් ලොකුම වෙනසකට කියලා තියෙනවා ස්පේසස් තියෙන එක තමයි. මේ හිස්ටෝග්‍රෑම් වල ස්පේසස් නැහැ. ඊට පස්සේ මේ පාරේටෝ chart කියලා තියෙනවා. මේක වැරදි ඇත්තටම මේ chart එක මෙහෙම මේ ටච් වෙලා තියෙන්න බෑ බාර්. ඒ බාසුත් මේ මොකද්ද ඒ බාසුත් තියෙන්න ඕනේ මේ පොඩක් ස්පේස් එකක් ඇතුව මේ විදිහ නෙවෙයි එන්නේ පාරේටෝ ග්‍රාෆ් කියන එක. මම පොඩ්ඩක් වැරදිලා තියෙන එක මාත් බැලුවා මේ ඒ chart එක ওই විදිහට නෙවෙයි එන්නේ. ඒවා මේ ටිකක් ඈත් වෙලා එන්නේ. හරි. අපි නිකන් බාග්‍රාෆ් එක ගැනත් නිකන් කියාගෙන යන බාග්‍රාෆ් කියන්නේ මොකක්ද කියලා. බාග්‍රාෆ් එකක් කියලා කියන්නේ මේ කැටගරිකල් හරි නියුමරිකල් හරි ඩේටාස් දෙකම වෙන්න පුළුවන්. දෙකම මේ රිප්‍රසන්ට් කරන්න පුළුවන් graph එකකට තමයි බාර් graph එකක් කියලා කියන්නේ. දෙකම යූස් කරනවා අපි. ඊට පස්සේ බාර්ස් ටච් වෙන්නේ නැහැ. තව ඒක වගේ width එක සමානයි. හොඳද? ඔය ස්පේස් වල width එක සහ ඔය බාර්ස් වල width ඔක්කොම මේ සමාන. ඔක්කොම සමාන කියන එක සමානයි නෙවෙයි. ස්පේසස් අතර තියෙන මේ ગેප් එක සමානයි. බාර්ස් අතර තියෙන ગેප් එක සමානයි. එහෙම. ඊට පස්සේ නිකන් හිතන්නකෝ අවුරුදු සම්බන්ධ මොනවා හරි දැන් කම්පැනි එකක
මෙන්න මේ විදිහට මේ ප්‍රොඩක්ෂන් සිද්ධ වෙලා තියෙනවා මේ මෙන්න මේ අවුරුදු ටිකේ ඉඳන් මේ අවුරුදු වෙනකම් කියලා. ඒ වගේ නිකන් අවුරුද්දක් සම්බන්ධ මේ ප්‍රසන්ට් කිරිල්ලක් නම් අපි ඒකට පාවිච්චි කරන බාර් ග්‍රාෆ් සහ මේ ටයිම් සීරීස් කෙනෙක් කියනනම් බාර් ග්‍රාෆ් සහ ටයිම් සීරීස් තමයි පාවිච්චි කරන්නේ ඒ වගේ ඉයර් සම්බන්ධ ඒවට ගොඩක් වෙලාවට සහ මේ බාසට තව පොඩි වැදගත් කාරණාවක් තියෙනවා මේ බාස් කියන්නේ බාර් ග්‍රාෆ් වල තව වැදගත් කාරණාවක් තියෙනවා බාර් ග්‍රාෆ් වලට පුළුවන් මේ මොනවද ඩේටාස් දෙකකට වඩා කියන්නේ මේ ඩේටාස් දෙකකට වඩා කියන්නේ ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේක නැතුව නිකන් හිතන්නකෝ ඉස්කෝලේක ළමයි ඉන්නවා කියලා ගෑල් ළමයි පිරිමි ළමයි දෙගොල්ලම ඉස්කෝලේ ඉන්නනේ මික්ස් ඉස්කෝලයක් කියලා දැන් මේ ඉස්කෝලේ ස්පෝර්ට් එකක් කරනවා කියලා හිතන්නකෝ ස්පෝර්ට්ස් ඒ ස්පෝර්ට්ස් තියෙනවා බාස්කට් බෝල් නෙට් බෝල් වොලිබෝල් ඔය වගේ එක එක ඒවා තියෙනවානේ. දැන් අපිට දැන් මෙතන බාස්කට් බෝල් කියන එක දැන් අපිට ගෑල්ලා පිටුම දෙගොල්ලම දාන්න පුළුවන් නම් මේ බා එක ඇතුළට මේ ග්‍රාෆ් එක ඇතුළට ඒක වටිනවා නේද? ඒ කියන්නේ අපිට මේ ඩේටාස් දෙකක් හෝ ඊට වැඩි කම්පෙයාර් කරන්න පුළුවන් මේ බාර් ග්‍රාෆ් වල. හරි. ඩේටාස් දෙකක් හෝ ඊට වැඩි ගණනක් කම්පෙයාර් කරන්න බාර් ග්‍රාෆ් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ග්‍රාෆ් වලට අපි කියනවා කම්පවුන්ඩ් බාර් ග්‍රාෆ් කියලා. හොඳද? කම්පවුන්ඩ් බාර් ග්‍රාෆ්. ඒ කියන්නේ දැන් මෙතන හිතන්නකෝ ඒක සමානයි. මෙන්න මේකෙන් අපිට කියන්නේ ගර්ල්ස්ලා කියලා හිතන්න. හරිද? මුකුත් පාට නම්බර තියෙන බෝයිස්. දැන් මෙතන ඉඳන් මෙන්න මෙහෙම මොන හරි ඔහොමම නම්බර්ස් දෙන 5යි ඔහොම කියලා. මේ තියෙන number of students. මේ තියෙන ස්පෝර්ට් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ මේ පාට කරලා තියෙන්නේ females. පාට නොකර තියෙන්නේ males ලා. තේරෙනවද? පේනව නේද? දැන් අපිට මෙතනදී කම්පෙයාර් කරන්න පුළුවන් මේ ඩේටාස් දෙකක් විතර. එකපාර කම්පෙයාර්. දැන් මෙතන ගෑල්ලම පිරිමි ළමයි දෙගොල්ලන්ම ගැන අපිට කම්පෙයාර් කරන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ ඒවාට අපි කියනවා කම්පවුන්ඩ් බාර් ග්‍රාෆ් කියලා. බාර් ග්‍රාෆ් වලට ඒ හැකියාවක් තියෙනවා. ඕක මේකේ ග්‍රාෆ් එක ගැන තව ස්ටැක්ඩ් බාර් ග්‍රාෆ් කියලා තියෙනවා. ඒකත් ඔය වගේ කම්පවුන්ඩ් එකක්ම තමා. ස්ටැක්ඩ් බාර් ග්‍රාෆ් කියලා මේකට කියන්නේ. මේකෙදි වෙන්නේ ඇත්තටම මේ ඔය වගේ බාස් දෙකක් ඕන. තනි බාස් එකකින් අපි මේ රිප්‍රසන්ට් කරනවා ඒක. ගොඩක් වෙලාවට මේ බාස් එක සමානව තියෙන්නේ. කොහොම මේකෙත් මේල්ස්ලා ෆීමේල්ස්ලා කියලා හිතන්න. මේල්ස්ලා ෆීමේල්ස්ලා රිප්‍රසන්ට් කරනවා. මෙතනදී දැන් මෙයාත් බාස්කට් බෝල්, මෙයා නෙට් බෝල්, මෙයා වොලිබෝල් කියලා හිතනවා. මෙතනදී මේ පොඩි වෙනසක් වෙන කෙන අඩු කෙනාව තමයි අපි පාට කරලා තිනේ. මොකද මේ මෙයානේ ගොඩක් ඉන්නේ. හරි මෙතන විදිහම තමයි. මෙයාලා ෆීමේල්ස්ලා, මෙයාලා මේල්ස්. හරිද? ওই විදිහට. එතකොට නම් මෙතනදී පොඩි වෙනසක් වෙන්න ඕන. මොකද අපි නෙට් බෝල් වලට ගෑන් ළමයි ෆීමේල්ස්ලා වැඩි කියලා දැන් එතකොට මේ ඔය වගේ කොහොම දාන්න පුළුවන්. හරිද? හරි. ඔය විදිහට අපිට මේකට අපි කියනවා ස්ටැක්ඩ් බාර් ග්‍රාෆ් කියලා කියනවා. මේකට අපි නෝමල් ග්‍රාෆ් එක කියලා කියනවා. තේරුණාද? දැන් මම මොකද්ද කිව්වේ හිස්ටෝග්‍රෑම්, ෆ්‍රීකවෙන්සි පොලිගන්, ඔගිව් වලට අමතරව තව තියෙන්න පුළුවන් එක එක ග්‍රාෆ්ස් අපිට ඩේටාස් රිප්‍රසන්ට් කරන්න. එතකොට එකක් තමයි බාර් ග්‍රාෆ් කියන එක. මේ බාර් ග්‍රාෆ් කියන එක බාර් ග්‍රාෆ් එකේ තියෙන වැදගත් දේවල් තමයි මෙයාව මේ පාස් ටච් වෙන්නේ නැහැ. අනිත් එක අපිට කැටගරිකල් සහ නියුමරිකල් කියන ඩේටාස් දෙකම මේ රිප්‍රසන්ට් කරන්න පුළුවන්. ගොඩක් ඔය අවුරුදු සම්බන්ධ මේ ගැටලු වලදී ප්‍රශ්න වලදී අපි පාවිච්චි කරන්නේ බාර් ග්‍රාෆ්ස් කියන එක සහ ටයිම් සීරීස්. එතකොට බාර් ග්‍රාෆ්ස් වලට පුළුවන් ඩේටාස් දෙකක් තුනක් විතර කම්පෙයාර් කරන්න එකට.
ඔය වගේව තමයි බාග්‍රාෆ් වල තියෙන්නේ. ඒක ලියා ගන්න ඕනේ නම් හරි ඊළඟට මේ හරි ටෝල් chart එක මේක නම් මෙහෙම නෙවෙයි මෙයා මේ සාමාන්‍යයෙන් ඉන්න නම් බාස් ටච් වෙන්නේ නැති විදිහට ඔය chart එක සාමාන්‍යයෙන් බාස් chart ටච් වෙන්නේ නැහැ. හරි මෙතන ඉස්සරට හරි වැරදි මෙහෙම මේ වගේ එකක් දාලා දෙන්නේ එහෙම ටච් වෙන්නේ නැහැ. ඊළඟට ටයිම් සීරීස්. ටයිම් සීරීස් එකද මම කියවන ටයිම් සීරීස් කියන්නේ මේ ටයිම් සීරීස් එක නිකන් මෙතනදි මේ පාරේතු chart කියන එක ඒක මේ බාර් chart එක වගේ මෙතනදි වෙන්නේ මේ ඇත්තටම මේ chart එකේ තියෙන වැදගත්කමක් තමයි බාර් chart එක වගේ සහ මේ මෙයාගේ data represent වෙන්නේ descending order එකේ ඉඳන් මේ ascending order එක වෙනකම්. හොඳද? වැඩි එකේ ඉඳන් අඩු එකට යනකම් තමයි මෙයාගේ බාස් මෙයාව represent වෙන්නේ. ඔය order එකට තමයි මෙයාව මේ අපිට present වෙන්නේ. හරි. ඒක තමයි chart එක. ඊට පස්සේ time series එක. time series එක ගත්තොත් මේ ඒක ඇත්තටම ගොඩක් වෙලාවට අවුරුද්දක් නැත්නම් ටයිම් එකක් සම්බන්ධ ප්‍රශ්න වලට තමයි අපි ටයිම් සීරීස් එක පාවිච්චි කරන්නේ. මේක නිකන් අර ෆ්‍රීකවෙන්සි පොලිගන් එක වගේ තමයි ඇඳෙන්නේ. හොඳද? මේ තියෙන්නේ ටයිම් සීරීස් එකේ chart එක. මේක ගොඩක් වෙලාවට ඇඳෙන්නේ මේ ෆ්‍රීකවෙන්සි පොලිගන් එකක් වගේ තමයි මේකත් ඇඳෙන්නේ. හොඳ ඩොට් වලින් තමයි යන්නේ. ඊළඟට පයි chart එක ගත්තොත් පයි chart එක ඇත්තටම තියෙන්නේ මේ සර්කල් එකක් විදිහට. මේකෙදි එක එක මේ ස්ලයිස් වලින් එක එක කැලි වලින් අපිට එක එක දේවල් රිප්‍රසන්ට් වෙනවා. මේකෙදි දැන් මෙතන නම් තියෙන්නේ මේ ස්ටේටස් එම්ප්ලොයර්ස් ලාගේ ස්ටේටස් එකක් තියෙන යාලා මේ මැරි කරලාද ඩිවෝර්ස් වෙලාද සිංගල්ද මොකද කියලා ඒක ගැන තමයි මේකේ තියෙන්නේ. එතකොට මේක අපිට මේ ගොඩක් වෙලාවට පර්සන්ටේජ් එකෙන් තමයි අපි මේව මාක් කරගන්නේ. 150 125 ඔහොම මේ වගේ එක ස්ලයිස් එකක් අපිට මේ මාක් කරගන්න පුළුවන් වෙන්නේ. සහ මේකෙන් තව වැදගත් දේ තමයි අපිට මේගොල්ලන්ගේ මේ වගේ මේ ඇන්ගල්ස් හොයන්න පුළුවන්. කියන්නේ කෝණය කොච්චරද කියලා ඒ ඇන්ගල් එකක් A කියලා ගත්තොත් අපිට ඒක හොයන්න පුළුවන්. දැන් අපි ඒ කියන්නේ number of ප්‍රමාණය දාන number of ප්‍රමාණය කියන්නේ දැන් employeesලා ඔක්කොමලාගේ ප්‍රමාණය මෙතනට දානවා. ඊට පස්සේ F කියලා දාන්නේ අපිට අදාළගෙන. දැන් හිතන්නකෝ අපිට ඕනේ මැරීඩ් එකේ මේ ඇන්ගල් එක හොයන්න කියලා. ඒකට අපි මෙතනට දාන්නේ මැරීඩ් අයගේ මේ ෆ්‍රීකවෙන්සි එක. මෙතනට දාන්නේ ඔක්කොම number of employees කියන එක. මේක වැඩි කරනවා 100%. sorry sorry 100 නෙවෙයි 360. 360 වැඩි කරන්න හේතුව මේ අපි හොයන්නේ මේකේ තියෙන මේ ඇන්ගල් එකනේ. මේක සම්පූර්ණ වට ප්‍රමාණය මේ 360යි අංශක 360 දෙක නිසා අපි මේවා අංශක 360 වැඩි කරනවා. එතකොට අපිට එනවා ඇන්ගල් එක. තේරුණාද? මම හිතනවා ඔයාලට පැටලෙන්නේ නැතුව ඇති කියලා. මේවා නම් ඔයාලා දන්න දේවල්. මම මේ අර ඉක්මනට මතක් කරගෙන යන්නේ කරන්නේ. ඊළඟට ඩොට් ප්ලොට්ස්. ඩොට් ප්ලොට්ස් කියන එක ගත්තොත් එහෙම මේක මේ අර ඩොට්ස් විදිහට තමයි ඇත්තටම තියෙන්නේ. මෙහෙම. දැන් මෙතන තියෙනවා මොකක් හරි බස් කියන මෙතන මෙහෙම පහ 10 15 ඔන්න ඔහොම තිබ්බොත් මෙයාව මාක් වෙන්නේ ඇත්තට දැන් පහේ කට්ටිය ඉන්නවා නම් 4 දෙනෙක් එකිනෙක උඩට. ඔහොම
මෙයාගේ එක මෙන්න මේ වගේ දෙයක එකකට තමයි අපි ඩොට් ප්ලොට්ස් කියන්නේ. මේකෙත් රෝ ඩේටාස් ටිකක් දෙනවා. මොනවද මේකේ දෙනවා. මොනවද මේකෙන් මොනවද තියෙන්නේ කියන එක කියලා මේ දෙනවා. මෙන්න මේව තමයි තියෙන්නේ කියලා අපිට ඊට පස්සේ ඩොට් ප්ලොට් එකේ මාර්ක් කරන්න දෙනවා. අපි මාර්ක් කරන්නේ ඩොට්ස් වල. මේ විදිහට. ඊට පස්සේ ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට්. ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් එක ගැන අපි උදාහරණයක් ගිහින් කරමු. මොකද ඒකෙත් ඩේටාස් ටිකක් අරගෙන තමයි කරලා පෙන්නන්න ඕනේ කොහොමද කියලා. හරි. මීඩියම් මම අයින් කරනවා. හරි. මේ තියෙන්නේ ඩොට් ප්ලොට් එක. ඩොට් ප්ලොට්ස් එකේ මෙතනදී තියෙන number of name tropical storms each year for the years. ඒකේතර years සම්බන්ධව තමයි දෙන්නේ number of name tropical. මම ඔෆිස් එකත් ඒවා මේ 1.71 ඉඳන් 2010 විතර. කියලා මේ තියෙන්නේ tropical වල ප්‍රමාණය. අවුරුද්දකට කොච්චර ගත්තද කියලා තමයි මේ නම් හදාගෙන ඉන්නේ. හොඳද? ඕක තමයි ඩොට් ප්ලොට්ස් කියලා කියන්නේ. මේ බාර් ග්‍රාෆ්. මේ තමයි බාර් ග්‍රාෆ් එක. ඊළඟට මේ තියෙන මම අර කියපු මේ කම්පවුන්ඩ් බාර් ග්‍රාෆ් කියන එක. මතක තියාගන්න ටයිම් සීරීස් වලත් මේ කම්පවුන්ඩ් ටයිම් සීරීස් කියලා කියනවා. ඒ කියන්නේ කම්පවුන්ඩ් ටයිම් සීරීස් කියලා කියන්නේ දෙන්නෙක්ව දැන් අපි අර කලින් මේල් ෆීමේල් කියලානේ බාර් ග්‍රාෆ් වල ගත්තේ. ඒ වගේ ටයිම් සීරීස් වලත් පුළුවන්. ඩේටාස් දෙකක් අරගෙන මේ කම්පෙයාර් කරන්න. මේ තියෙන පයි chart එක. මේක බාර් ග්‍රාෆ් එක වගේම තමයි ඩොට් ප්ලොට් එක. මේ තියෙන ඩොට් ප්ලොට් එක. මෙතනදී මේ බලනකොට නම් උදාහරණ 28 randomly selected patients gave the following pulse rates in beats per minute. බලන්න මේකේ මාර්ක් වෙලා තියෙන විදිහ මෙතන පල්ස් රේට් ප්‍රමාණය තමයි කියන්නේ. විනාඩියකට කොච්චර පල්ස් රේට් ප්‍රමාණයක්ද කියන එක තමයි මේ x axis එක වගේ තියෙන එකේ කරන්නේ. මේකේ y axis කියලා එහෙම එකක් නැහැ. x axis y axis කියලා නැහැ. මේ x axis එක වගේ තියෙන එකේදී අපිට කියන්නේ pulse rates in beats per minute. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නේ විනාඩියකට කරපු pulse rate ප්‍රමාණය. ඒක තමයි මාර්ක් වෙන්නේ. එතකොට මේ එකින් එකට දාගෙන යන්න ඕනේ 56 වගේද 60 අර ඒ වගේ දාගෙන යන්න ඕනේ මේවා. බාර් ග්‍රාෆ් එකක්වත් හිස්ටෝග්‍රෑම් එකක්වත් දාගෙන මේක ඊට වඩා ගොඩක් වෙනස්. මේ දෙන්නේ අර අපි කරපු බ්ලඩ් ගෲප් එකේ වගේ එකක්. ඊළඟට තමයි මේ ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට්. මේක නම් අපි මෙතනදි කරමු මොකද මේ නැත්තම් ලොකු රේට ප්‍රමාණයක් ලියන්න ඕන. ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් වලට මතක නෑ වෘන්ත පත්‍ර කියලා ඒකෙන් අපිට දත්ත මේ ඩේටාස් රිප්‍රසන්ට් කරන්න පුළුවන්. නියුමරිකල් ඩේටා තමයි මේකේ අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ ස්ටෙම් ඇන්ඩ් ලීෆ් එක සිංගල් ස්ටෙම් ඇන්ඩ් ලීෆ් තියෙනවා, ඩබල් ස්ටෙම් ඇන්ඩ් ලීෆ් තියෙනවා සහ තව බෑක් ටු බෑක් කියලා ස්ටෙම් ඇන්ඩ් ලීෆ් එකක් තියෙනවා. ඩබල් එක මේ දෙන්නේ බෑක් ටු බෑක්. හොඳද? තුනක් තියෙනවා. අපි තුනම කරගෙන යමු. මේ දැන් තියෙන නෝමල් එකනේ. මේකෙදී මම ඔයාලට මේ පෙන්නන්නම් කරලා මොකක්ද මාක් කරන්නේ. දැන් මෙතනදී ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් එකේ දැන් මේක ඉලක්කමක් නේද කියන දැන් හිතන්නකෝ මේ 25 කියන්නේ. 25 කියන එකේ පළවෙනි නම්බර් එක තියෙනවානේ. පළවෙනි නම්බර් එකට තමයි අපි ස්ටෙම් කියලා කියන්නේ. දෙවෙනි නම්බර් එකට තමයි අපි ලීෆ් කියලා කියන්නේ. හොඳද? ඒක නම් දාන්නවා. එතකොට අපි මෙහෙම මේක බෙදාගත්තොත් මේ පැත්ත ස්ටෙම් මේ පැත්ත ලීෆ් කියලා අපි අඩුම එකේ ඉඳන් තමයි යන්නේ. හොඳද? දැන් මෙතනින් අඩුම කෙනා ගන්නකො දැන් අපි බලමු බිංදුව තියනවාද බලන්න. ඒ කියන්නේ ස්ටෙම් එක 0 වෙන ඒවා තියෙනවද බලන්න. ඔව්. ස්ටෙම් එක 0 වෙන එක තියෙනවා. 0 එතකොට තව බලන්න 0 තව ඒවා තියෙනවද? නෑනේ. 0 2. ඊළඟට අපි යන් 1 කියලා. 1 ලා තියෙනවා. 1ස් ලා ඉන්නවා 3 4 3 4 නේ ඉන්නේ. එතකොට පිළිවෙල යන 3 4. ඊළඟ 2 එකට. 25 20 23 ඔහොම තියෙනවා. එතකොට අඩුම එක්කෙනා ලියන්න ඕනේ. 20 ඊළඟට 3 ඊළඟට 5. ඔහොම ලියන්න. ඔය විදිහට මේකේ තියෙන ඒවා දැන් මේකේ
වැඩිම එකේ ඉන්න මන්දන 57. 57 කියන්නේ ඊළඟට 3 ලියනවා. 3 සෙට් එක ලියන් යනවා. කියන්නේ අඩු එකේ ඉඳන් ලියන් එන්නේ නේ. 3 නම් දැන් 3 ගත්තොත් මෙතනදී 31 ඉන්නවා, 32 ඉන්නවා, 36 ආයෙ 32 ඉන්නවා, ආයෙ 33 ඉන්නවා, 32 ආපහු ඉන්නවා. ඔහොම දැන් මම මේ පැත්තේ ලියනම් 3 ඒවා. 3ේම ලියාගෙන ගියොත් එහෙම දැන් 30 කියලා එකක් නැහැ. හැබැයි 31 ඉන්නවා. 31 එකපාරක් ඉන්නවා. එකපාරයි 31 ඊට පස්සේ 32. 32 ඒවා 1යි, 32 ඒවා 2යි, මෙතන 3යි, මෙතන 4යි. තව ඉන්නවා 30 ගණන් ඉන්නවා. 3 එනවා. 32 වල මෙතන 33 ඉන්නවා. 33 එකයි ඊළඟට මේ 36. ඊළඟට 36. ඔහොම. ඔය විදිහට ලියන්න පුළුවන්. හොඳ අඩුම කෙනාගේ දැන් තමයි ලීෆ් එක ලියාගෙන යන්න ඕනේ. සහ ස්ටෙම් එකත් අඩුම කෙනාගේ ඉඳන් පටන් ගන්න ඕනේ. හොඳද? මේ විදිහට තමයි සිංගල් ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් එකක් අපි ලියාගන්නේ. හරි. ඊළඟට මේ තියෙන එන එක රිප්‍රසන්ට් කරලා ඔයාලා ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි මේ ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් වල ඔයාලා කී එකක් දාන්න ඕනේ. කී එකක් දාන්න ඕනේ කියන්නේ මේක කියවගන්න. දැන් මේක බලද්දී තේරෙන්නේ නැහැ ගාන මොකද්ද මේ දාලා තියෙන්නේ කියලා. අපි මේක බලන කෙනෙක්ට තේරෙන්නේ මේකට අනිවාර්යෙන් කී මතක් කරලා මේ කී එක දාගන්න. කී කියලා ඔයාලට කැමති ඉලක්කම් දෙයක් ගන්න 43. මෙම 4 දාලා මේ සිම්බල් එක දාලා මේ 3 දාලා මේකෙන් කියන්නේ 43. මෙතන මොකද අපිට කියලා තියෙනවද මොනවද කියන්නේ? අපිට මෙතනදී ෆන්ක්ෂන් ටෙස්ටිං සෙන්ඩර් number of audiograms කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ මේ කාස් කියන්නේ මොනවා හරි තියෙන කියලා කාස් ගැන නම් අපි මෙතනින් 43 කාස්. ඔය වගේ අර අපිට කියලා තියෙන්නේ මොකක්ද? ඒක මේ රිප්‍රසන්ට් කරලා පෙන්නන. මේ 4 3 මේකෙන් කියවෙන්නේ 43යි කියන එක කියන එක අපි මේ කී එකෙන් ලියලා පෙන්නන්න ඕන. තේරුණාද? කොහොම මේකට තමයි මේ අපි කියන්නේ මේකෙත් අතරම ෂේප් එක ගන්න පුළුවන්. මේක ඇප්‍රොක්සිමේට් ආසන්න වශයෙන් බෙල් ෂේප් එකක් වගේ තියෙනවා මේක. ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් එක. හොඳද? හරි. ඊළඟට අපි යන් ඩබල් ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් එකට. හරි. මෙන්න මේකකට තමයි අපි ඩබල් එකක් කියලා කියන්නේ. සෝරි. දැන් ඔයාලට මෙන්න මේ වගේ එකක් තිබ්බා කියලා හිතන්නකෝ. මේ වගේ එකක් කොහොමද කරන්නේ? මේක කරද්දී අපි පළවෙනි නම්බර්ස් දෙක තමයි ස්ටෙම් එක විදිහට ගන්න. හරිද? පළවෙනි දෙකම ස්ටෙම් එක ඊළඟ එක තමයි ලීෆ්. දැන් මේ දෙකම ස්ටෙම් එක මෙයා විතරයි ලීෆ් එක වෙන්නේ. තේරුණාද? එතකොට මේකත් අර විදිහම තමයි පටන් ගන්න ඕනේ අඩුමිගෙන්. දැන් මෙතන නම් අඩුමිග වෙන්නේ එක්ක 100නේ. පේනනම් 100 තියෙනවා. එතකොට 10 20 ඔහොමම ওই විදිහට මේක ලියාගෙන යන්න තියෙනවා. මොකද මම දැන් ඒක ඔක්කොම ලියලා පෙන්නන්නේ නැහැ. ඔයාලට තේරෙන්නේ කොහොමද ඒක කරන්නේ? මම එකක් දෙකක් කරලා පෙන්නන්නම්. 10 ඔහොම තව 100 එක නෑ මට පේන එකෙන් මම ලියන 108 තියෙනවා. ඕමේ කියවෙන 108 ඔහොම ඊට පස්සේ 11 කියන එකට ගියොත් 11 දෙන 110යි කියලා එකක් තියෙනවා. 111 ඒවත් දෙකක් තියෙනවා. ඔහොම තියෙනවනේ. ඒ ඔක්කොම ලියන්න. අන්තිමට මේ ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් එක ලියලා කීයක විදිහට දාන්න 10 ඉඳලා බිඳුව කියලා කියන්නේ 100 කියන එක. තේරුණාද? කී එක දාන්න මෙතනදී නම් ටෙම්පරේචර් කියලා දාන්න. ටෙම්පරේචර් එකට මොකක් හරි දීලා දෙනවා. ඒක ටෙම්පරේචර්ස් කියලා දාන්න. හොඳද? ඔන්න ඔහොම තමයි ඒක එන්නේ. ඔය වගේ නම්බර්ස් තුනක් තියෙනවා කළොත් ඔය විදිහට තමයි එන්නේ. ඊළඟට අපි යන් ඩබල් එක කියන්නේ මොකද්ද කියන එක බලන්න.
හරි ඊළඟට ඩබල් ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් එක කියලා කියන්නේ මේකෙදි වෙන්නේ ඇත්තටම මේ අර දැන් අපිට මෙහෙම එන්න පුළුවන් නේ. අපි හිතමු දැන් මේක අපිට දීලා තියෙනවනේ එක. හොඳ මෙයාගේ ඩබල් ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් එක ලියන්න. ඩබල් කියන එකේ තේරුම තමයි මෙයාගේ දැන් ඔය 50 ගණන් වෙන්නේ පටන් ගන්න තියෙන්නේ. 52 58 57 56 59 51 53 51 55 53 50 57 50 ගණන් ඒවා කොහොම තියෙනවනේ. එතකොට අපි පටන් ගන්නේ පහින්. කොහොමයි? දැන් මොකද කරන්නේ? ඔන්න දැන් පටන් ගන්න ඕන කියලා. 50 කියලා තියෙනවනේ. 0 ඊළඟට 51 ඒවා දෙකක් තියෙනවා. 52 ඒවා එකක් තියෙනවා. 53 ඒවා දෙකක් තියෙනවා. ඔහොම ලියනවනේ. ආය 54 තියෙනවද? නෑ 55 තියෙනවා. 55 එකයි දෙකයි 55 දෙකක් තියෙනවනේ. දැන් මේ ඩබල් ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් කියලා කියපුවාම එකම නම්බර් එක දෙපාරක් වදිනවා. ඒකයි ඩබල් ස්ටෙම් කියන්නේ. තේරුණාද? ඩබල් ස්ටෙම් කියන්නේ ස්ටෙම් එක ඩබල් වෙලා. පහ නම් පහ දෙපාර. ඩබල් ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් කියන්නේ ස්ටෙම් කියන එක ඩබල් වෙලා තියෙනවා. පහ. එතකොට මෙතනදී මතක තියාගන්න අපි මේ ස්ටෙම් පළවෙනි එකට ලියන්නේ බිංදුවේ ඉඳන් 4 වෙනකම්. පහේ ඉඳන් ටික ලියන්නේ ඊළඟ එකේ. පහ පහ 6 7 7 8 9 ඔහොම තේරෙනවද? ඩබල් ස්ටෙම් කියන එකේ තේරුම තමයි ස්ටෙම් දෙකක් කියන එක. මෙතන 6 6. එතකොට මෙතනදී බිංදුවේ ඉඳන් 4 වෙනකම් ලියනවා. ඊටර පහින් ඉඳන් 9 වෙනකම් ටික ඊළඟ. ඕකට තමයි ඩබල් ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් කියලා කියන්නේ. ඔයාලට මේක බලපුවම මේක තේරෙයි. හොඳද මේ බලන්න. මේ වගේ ඔක්කොගම 3. ඊළඟ පහෙන් බලන්න මේ 2යි 3යි 5. තේරුණාද? ඕකකට තමයි ඩබල් ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් කියන්නේ ඩබල් ස්ටෙම්. වාචනේ තේරුම ගන්න ස්ටෙම් දෙකක් තියෙන්න ඕන කියන එක. එතකොට මේකෙත් කී එක ඔයාලට ලියන්න පුළුවන්. දැන් මේක කාර් වල මොනවා හරි දෙයන්නේ. කී එක අපි හිතමු 6යි 2 කියලා. ඒ කියන්නේ 62 cars. තේරුණාද? ඩබල් ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් ලියන්නේ ඔහොමයි. හොඳද? ඊළඟට අපි මේක මකමු. ඊළඟට අපිට යන්න තියෙන්නේ back to back stem and leaf plot වල මේක ලියා ගන්න එක ලියා ගන්න. හරි. double stem and leaf plot කියන්නේ ඕකට අපි දැන් යම් back to back stem and leaf plot කියන්නේ මේකටද කියලා. හරි. දැන් double sorry back to back stem and leaf plot කියලා කියන්නේ මොකක්ද? මෙතන අපිට දීලා තියෙනවා stories කියන. හොඳද? ඇට්ලන්ටා and ෆිලදෙල්ෆියා කියලා මොනවා හරි ස්ටෝරීස් ගැන දීලා තියෙන. කියන්නේ බුක්ස්. හොඳ මොනවා හරි මේ කතා පොත් ගැන දීලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒකේ මේ ඒ දෙගොල්ල ගැන කම්පෙයාර් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහටයි කියලා කියන number of stories in two select samples of tall buildings in construct a back-to-back stem and leaf plot and compare the distributions. හරි. දැන් මෙතනදී මේ ඩබල් බෑක් ටු බෑක් එකේදී වෙන්නේ මොකක්ද දන්නවද? දැන් මේ පැත්තත් නියෝජනය වෙනවනේ මෙයාවත් නියෝජනය වෙනවනේ. මේ දැනම එකපාර නියෝජනයක් කරන්නේ යන්නේ අපි ස්ටෙම් ඇන්ඩ් ලීෆ් ප්ලොට් වල. එතකොට වෙන්නේ බෑක් ටු බෑක් ස්ටෙම් කියලානේ තියෙන්නේ. ඒ කියන්නේ ස්ටෙම් එක මේ දෙපැත්තට මේ පැත්තට දෙකටම පොදුයි. හොඳද? බෑක් ටු බෑක් ස්ටෙම්. ස්ටෙම් එක දෙපැත්තටම පොදු වෙනවා. ඇන්ඩ් ලීෆ් ප්ලොට්. ඊට පස්සේ ලීෆ් ටික දානවා. දැන් මෙයාගේ බලන්නකො මෙයාගේ අඩුම එක්කෙනා ඉන්නවා 26.
29. 20 ගණන් කවුද හින්දා? 28. ඔච්චරයිනේ. මෙයාගේ බලමුකෝ. 20 ගණන් කවුද ඉන්නේ කියන්නේ? 25. අපි තව එකකම 30 ගණන්. 31, 32, 38, 32, 32, 34, 36, 34, 32, 32. මෙයාගේ 30 ගණන්. 38, 39, 36, 36, 36, 38, 32, 34, 39, 32, 33, 30, 30, 30. 30 විතරයි තියෙන්නේ. හරිද? දැන් අපි මේක මාර්ක් කරගමු එකම ස්ටෙම් එකනේ. ඔන්න දැන් දෙක ගන්න. හොඳද? මම මෙතන පේනවා නම් දෙක. ඔන්න දෙක ලියාගත්ත අපි ස්ටෙම් එකට. දැන් ෆිලදෙල්ෆියා ලියා ගන්න ඇට්ලන්තාත් ලියා ගන්න. හොඳද? දැන් ෆිලදෙල්ෆියා වල බලන්න අඩුම එක්කෙනා. 20 ගණන් වල 25 විතරයි ඉන්නේ. හොඳද? ඔන්න යාව දාගන්න. දැන් මෙයාගේ බලන්න ඇට්ලන්ටා වල 20 ගණන් 26 ඉන්නවා 29 ඉන්නවා 28 ඉන්නවා. එතකොට 6 තමයි අඩුම 6 8 9. 26 28 29 මේ 6 8 9 කියලා මෙයාව දාන්න. 30 ගණන් වලට යන්නකෝ. 30 ගණන් වලට ගියාම 30 ඉන්නවා ගොඩක්. 1යි 2යි 3යි 4යි 4ක් ඉන්නවා මේ 4ක් තියෙනවා 30 ගණන්. කියන්නේ 30 ඒවා 4ක් තියෙන. ඊළඟට 31 ඒවා නම් නෑ. 32 ඉන්න 1යි 2යි දෙකක් ඉන්නවා 32. 33 1යි 1යි. ඊළඟට 34 4 1යි. ඊළඟට 36 35 35න් නෑ 36 1යි 2යි 2යි සෝරි 3යි මේ එක හැම 3යි 36න් 3ක් එන 38 1යි 2යි 39 නුත් ඔය විදිහට ෆිලදෙල්ෆියා එක ලියාගන්න මේ 3 දැම්මා back to back ඔන්න හරි මෙයාගෙත් ඔය විදිහ ලියන මෙයාගේ 30 නෑ 31න් ඉන්නවා 32න් 1යි 2යි 3යි 32 ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 5 34 ඉන්නවා 1යි 2යි ඔය විදිහට හොඳද තේරෙනව නේද back to back stem and leaf plot කියන්නේ මොකක්ද කියලා stem එක back to back වෙලා stem එක දෙපැත්තටම පොදු වෙලා තියෙනවා හරිද ඒකට තමයි stem and back to back stem and leaf plot කියලා කියන්නේ stem එක දෙපැත්තටම පොදු වෙලා තියෙනවා හරිද ඕකට තමයි back to back stem and leaf plot කියලා කියන්නේ මම හරි යෝජනාවට වගේ දාගන්න ඕනේ නම් දාගන්න එතකොට මේකෙදිත් අපිට කී එකක් ලියා ගන්න පුළුවන් හොඳද කී එක කොහොමද අපි ලියන්නේ එකකට විතර ලියුනේ කී එක කී කියලා මෙහෙම 2යි 5 සමානයි 25 books කියලා දාගත්තා නම් හරි මේක පොත් සම්බන්ධ දෙයක් 25 නැත්නම් books නැත්නම් 25 stories හොඳද ඒක ඕකට තමයි එහෙනම් stem and leaf කියලා කියන්නේ හරි ඊළඟට පියන් හරි ඊළඟට අපිට තියෙන්නේ මේකෙදි කියන ටයිම් සීරීස් මම ටයිම් සීරීස් කියන්නේ මොකක්ද කියලා ඔයාලට කියලා දුන්නා. ටයිම් සීරීස් එකත් කොටස් දෙකකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඩේටාස් දෙකක් කම්පෙයාර් කරන ටයිම් සීරීස් එකක් තියෙන්න පුළුවන්. කම්පවුන්ඩ් ටයිම් සීරීස්. මේ තියෙන කම්පවුන්ඩ් ටයිම් සීරීස් කියලා නම් කිව්වා. ඒ කියන්නේ මේ බලනකො දෙන්නේ මෙන්ස් ලයි විමෙන්ස් ලයි දෙගොල්ලන්ගම නියෝජනය වෙලා තියෙනවා මේක ඇතුලේ. පේනවද? ඊයර් එක මොකද්ද ප්‍රසන්ට් එක මොකද්ද elderly in the US labor force කියන එකක මේ මෙන්ස් ලව විමන්ස් ලව කම්පෙයාර් කරලා තිනවා. ඔයාලට ඒවා ඉන්ටර්ප්‍රීට් කරන්න පුළුවන් වෙනත් ඕන. තේරුණාද? ඊළඟට මිස්ලීඩින් ඩ්‍රාෆ්ට්ස් කියලා තියෙනවා.
දැන් සාමාන්‍යයෙන් ග්‍රාෆ්ස් කියන එක අපිට ඒ කියන්නේ දැකපු ගමන් මේ බල රීඩර් කෙනෙක්ට කියවෙන්නේ. මේක බලන කෙනෙක්ට ඇනලයිස් කරගන්න සහ ඉන්ටර්ප්‍රිට් කරගන්න පුළුවන් නේ. මොකක්ද මේ දැකපු ගමන් නම්බර්ස් වලින් මේකයි මේකයි කියලා අර ඉක්මනට මේක රීඩ් කරගන්න පුළුවන් ග්‍රාෆ් එක. කොහොම හරි මොකක් හරි විදිහකින් මිස් ප්‍රසන්න කියන්නේ මොකක් හරි විදිහකට බැරි වුණොත් එහෙම ඔයාලට මොනවා හරි දෙයක් වෙලා එක කැලලක් අපිට ප්‍රසන්ට් කරගන්න බැරි වෙනවා. අඳින එක වැරදිලා මේ වැරදියට ඇඳෙනවා එක්ක අඩුවෙන් ඇඳෙනවා. දැන් පහක් තියෙනකොට තුනක් අඳිනවා. ඒ විදිහට අපිට මොන හරි වෙලා වරදින්න පුළුවන් නේ. එතකොට ඒක රීඩ් කරන කෙනා මොකද? රීඩ් කරන කෙනා වැරදි කන්ක්ලූෂන් ගන්න. කියන්නේ එයාට වරදිනවා. එයා දන්නේ නැහැ හරියම එක මොකද කියලා. දැන් මාක් කරන අපිනේ වැරදියට මාක් කරලා තියෙන්නේ. එතකොට කියවන කෙනාට වරදින්න පුළුවන්. ඒ වගේ ග්‍රාෆ්ස් වලට තමයි අපි මිස්ලීඩින් ග්‍රාෆ්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ ග්‍රාෆ් එකෙන් ලොකු දෙයක් ගන්නවා නම්බර්ස් එක ලා මෙයා තමයි වැඩි මෙයා තමයි අඩු මොහොන් කියලා. ඔය විදිහට අපිට මොකක් හරි එකක් මිස් වුණොත් එහෙම වැඩිම කෙනා අඩුම වෙන්න පුළුවන් අඩුම කෙනා වැඩිම වෙන්න පුළුවන්. ඒ වගේ මිස් ප්‍රසන්ට් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවට තමයි මිස්ලීඩින් ග්‍රාෆ්ස් කියලා කියන්නේ. මේ මෙතන බලන්න. ඒක තමයි ඔයාලට පෙන්නලා තියෙන්නේ. හොඳද? මෙතනදී බලන්නකෝ graphs of automakers claim using a scale from දැන් මෙතන කියන්නේ y axis එක බලනකොට percentage එක පටන් ගන්න තියෙන 95. හොඳද? 95න් පටන් ගන්න 100ට යනකම් ගිහිල්ලා තියෙනවා. ඔන්න එතකොට ඔයගොල්ලන්ට data present වෙන විදිහ බලන්න. හරිද? ඊට පස්සේ මෙයාලා මේකම ආපහු දාලා තිනවා බිංදුවේ ඉඳන් 100 වෙනකම්. හොඳද? දැන් බිංදුවේ ඉඳන් 100 වෙනකම් බලන්න. බිංදුවේ ඉඳන් 100 වෙනකම් ඔක්කොම 100යි කියලා පෙන්නේ. ඇයි? මේවා තිබුණේ 90 ගණන් වල. මෙයා 98යි දශම ගාණක්. මෙයා 97යි දශම ගාණක්. මෙයා 96යි දශම ගාණක්. දැන් මෙතන බලන්න මෙතන 80 ඉඳන් 100 දැන් මෙයා බිංදුවේ ඉඳන් 100ට මාක් කරලා තියෙනවා. එතකොට 20 20 නේ ગેප් එක තියෙන්නේ. දැන් අපිට හරියටම හිතා ගන්න බෑ. මෙතන 98 මෙතන 97 අපිට හරියට හිතා ගන්න බෑ. එතකොට අපිට නිකන් පේන්නේ මේ ඔක්කොමලා සේම් වගේ මේ. ඔක්කොමලා 100 ඉන්නවා වගේ ඔයාලට පේනවා. මං කියන එක ඔයාලට පැහැදිලි ඇති. ඒ කියන්නේ අපි ගන්න ස්කේල් එක අනුව. අපි හරිම විදිහට y axis එකට ස්කේල් එක ගන්නවා. හරිම විදිහට යාළුවා බෙදා ගන්න මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට අපිට මිස් වෙනව අඩුයි. තේරෙනවද මිස්ලීඩින් graph කියන්නේ ඒක. අපි හරිම විදිහට ස්කේල් එක තෝරගත්තාම අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මෙතන බලන්නකෝ. මෙතන අපි 95 ඉඳන් එකින් එකට 100 වෙනකන් ගියාම මෙතන data තියෙන්නේ 90 96 97 98 100. එතකොට දැන් අපි 98 දශම ගානක් පේනවා අපිට 97 දශම ගානක් පේනවා 96 දශම ගානක් පේනවා. මෙතනදි මොකද වෙන්නේ? මෙතනදි ગેප් එක 20ක් වෙනවා. අතනදි ગેප් එක 1 1 තියෙනවා. මෙතන ગેප් එක 20ක් වුණාම අපිට හරියටම හිතා ගන්න බෑ මෙතන 98ද 97ද 99ද මොකක්ද කියලා. ඒක නිසා තමයි මිස්ලීඩින් ග්‍රාෆ්ස් කියලා ඒවට කියන්නේ. කියන්නේ අපි ගන්න ස්කේල් එක අනුව. අපි දැනගන්න ඕනේ y එකට හොඳ ස්කේල් එකක් ගන්නවා. ඔයාලට ඒක තේරෙනවනේ. මේ විදිහට ගත්තොත් තමයි අපේ graph එක පැහැදිලිව පේන්නේ. දැන් මේ විදිහට graph එක ඇඳුනොත් exam වලදීම ලකුණු දෙන්න නැති වෙන්න පුළුවන්. ඇයි? එයාලට හරියට identify කරගන්න බෑ. මේකේ y එක කීයක්ද? percentage එක කොච්චරක්ද? ඒක නිසා අපි තෝරගන්න ස්කේල් එක හරියම විදිහට තෝරගන්න ඕන. තේරුණාද? මෙහෙම අර ස්කේල් එක හරි විදිහට තෝරගන්න ඒවට තමයි අපි misleading graph කියන්නේ. දැන් මේක කියවන කෙනෙක් හිටියොත් කියවන කෙනා මේක කියවන්නේ 100යි කියලා තුනම. දැන් මේක කියවුවොත් නම් අන්න වෙන් කරලා අපිට අඳුන ගන්න පුළුවන්. මං හිතනවා මං කිව්ව ඔයාලට තේරෙන්නේ නැති කියලා. දැන් මෙතනත් ඒ වගේ මිස්ලීඩින් graph එක. මේ බලන්නකෝ. දැන් මෙයා බිංදුවේ ඉඳන් 25 වෙනකම් පැහැදිලිව මාක් කරලා තියෙනවා. හොඳද? මෙයා 20 ඉඳන් 24 වෙනකම්. ඇයි? ඇත්තටම අපිට මේ ටික වැදගත්ද? මේ බලන්න. අපිට ඇත්තටම මේ ටික වැදගත් නැහැනේ. අපිට වැදගත් 20 ඉඳන් 25 වෙනකම් ටික විතරයි. ඒකෙත් 25 වැදගත් වෙන්නේ නැහැ. ඒක නිසා මොකද දැන් මෙහෙම ස්කේල් එක ගත්තොත් අපිට මේ එක ගොඩේ වගේ පේන්නේ මේ ඔක්කොම එක වගේ පේනවා. මෙතනදී අපි අරන් තින්නේ 21 ඉඳගෙන මේ 21 ඉඳන් 24 වෙනකම් විතරයි. එතකොට ඩේටාස් තියෙන තුනක්. එකින් එක ગેප් එක තියෙනවා. මේ පේනවා. අපිට පැහැදිලිව පේනවා. මෙයා 22යි. දැන් මෙතනදී අපිට මෙයා 22යි කියලා එහෙම හිතා ගන්න බෑ. හැබැයි මෙතනදී පුළුවන්. මෙයා 22යි. මෙයා 22.8ක් වගේ. මෙයා 23ට ළඟයි. මෙයා 23 දශම ගාණක් වගේ. එහෙම කියලා අර අපි ගන්න ස්කේල් එක අනුව. හොඳද? අපි ගන්න ස්කේල් එක අනුව අපිට මේ ප්‍රසන්ට් කරන එක මිස් නොවි, ඒ කියන්නේ මිස් ප්‍රසන්ට් නොවි අපිට හොඳට ප්‍රසන්ට් කරගන්න පුළුවන් අපි තෝරගන්න ස්කේල් එක නිසා. අපි y එකට ගන්න ස්කේල් එක හොඳට මේ හොඳ ඩිෆරන්ස් එකක් තියෙනවා. හරිම විදිහට ගත්තොත් දැන් මෙතන ඇත්තටම තේරුම් ගන්න නැහැ මේ ටික. ඇයි?
එතන මුකුත් ප්‍රසන්ට් වෙන්නේ නැහැ. ඒ විදිහෙන් නැතුව මේ විදිහ ගත්තා නම් අපිට හොඳට මේක පුරා ප්‍රසන්ට් කරලා පෙන්වන්න පුළුවන්. ඒක නිසා අපි ගන්න ස්කේල් එක හොඳ ස්කේල් එකකින් ගන්න ඕන. මං හිතනවා මං කිව්ව එක තේරෙන්නේ නැති කියලා ඔයාලට මොකද්ද මං කිව්වේ කියලා. දැන් මේකත් ඒ වගේ මිස්ප්‍රසන්ට් එකක්. මේකේ y axis එකක් නැහැ. y axis එකේ යුනිට්ස් මුකුත් දාලා නැහැ. දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ මොකද්ද මේ කියලා cost of living, economics growth ඔය වගේ කියලා ඒක අපිට තියෙනවා. x axis එක තියෙන. ඒත් අපිට y axis එකක් නැහැ. නම් එකක් නැහැ. අපි කොහොමද හිතාගන්නේ? අපිට හිතා ගන්න බෑ. ඒක නිසා අපි හැමතිස්සෙම graph එකක් මොකක් හරි present කරනකොට විශේෂයෙන්ම bar chart histogram වගේ present කරනකොට y axis සහ x axis කියන එක හොදට පෙන්නලා දෙන්න ඕනේ මේ මේකයි කියලා සහ ස්කේල් කරන එක. දැන් ෆ්‍රීකවෙන්සිස් හරි මොනවා හරි ස්කේල් කරන එක හොඳ ස්කේල් එකකින් අපි පෙන්නන්න ඕනේ මිස් වෙන්නේ නැති වෙයි. මිස්ලීඩ් වෙන්නේ නැති වෙන හොඳට පෙන්නන්න ඕනේ. තේරෙනවද? ඒක තමයි මේකෙන් කියලා තියෙන්නේ. ඊට පස්සේ එතනින් අපිට තියෙන අපිට දෙවෙනි chapter එකත් ඉවර වෙනවා එතන. ඔව්. මිස්ලීඩින් ග්‍රාෆ්ස් වලින් අපිට දෙවෙනි chapter එක ඉවර වෙනවා. මේක අන්තිමටම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න කරන්න. ඔයාලට එතකොට තේරෙයි මොකක්ද ඒ කියලා. හරිද? මෙච්චර තමයි ග්‍රාෆ්ස් ගැන තියෙන්නේ. හරි. එතකොට ඔන්න ඔයාලගේ දෙවෙනි chapter එකත් ඉවරයි. තව එක chapter එකයි අපිට කරන්න තියෙන්නේ. ඒක මං වෙන වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ඉන්නම්. මං හිතනවා මේක නම් අවුලක් නැතුව ඇති කියලා, මුකුත් පැටලෙන්නේ නැතුව කරගන්න ඇති කියලා. ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොනවා හරි සම්බන්ධව තියෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මම එතකොට කියන්නම් මේ ගැන මට මැසේජ් එකක් හරි දාන්න මේක නම් චුට්ටක් තේරුන්නේ නැහැ. එහෙම කියලා මං කියලා දෙන්නම්. හරි එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. පැය කීයක් වෙලාද දන්නේ නැහැ. මෙතනින් නවත්තමු. තුන්වෙනි chapter එක මම මේ වෙන වීඩියෝ එකකින් කරන්නම්.